හරි පුතේ. අපි ලෑස්ති වෙන්නේ 2018 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට ආපු පළවෙනි පේපර් එක සාකච්ඡා කරන්න. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තියෙනවා පුතේ 40ක්. ඉතින් මේ ප්‍රශ්න 40ට එක ප්‍රශ්නයකට ඔයාලට හම්බ වෙනවා ලකුණු 2.5ක්. ඉතින් කාලය ගත්තොත් එහෙම ඒ කියන්නේ 2018 නම් මිනිත්තු 45යි. ඒ වුණාට දැන් අපි 2020න් පස්සේ නව විෂය නිර්දේශය පුතේ ඔයාලට පැයක පමණ කාලයක් හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ බුද්ධි පරීක්ෂණයක්. ඉතින් අපි අර මහා ලොකු ගණන් වෙන්නෙත් නැහැ, මහා ලොකු ගණිත ගැටලු වෙන්නෙත් නැහැ. මොකද ඔයාට පැයක් ඇතුළත ප්‍රශ්න 40ක් ලියන්න තියෙන නිසා හොඳට මතක තියාගන්න ඕනේ මිනිත්තු 1මාරක් මිනිත්තුවක් ඇතුළත විසඳන්න පුළුවන් ගැටලු තමයි මේකේ තියෙන්නේ. ඉතින් කෙටිටම නැතුව කටු වැඩ කරලා ඒ කියන්නේ මේ හැම ගානක්ම අපිට කටු වැඩ කරලා චිත්‍ර ඇඳලා කටු වැඩ චිත්‍ර විදියට ඇඳලා මේ හැම ගැටලුවක්ම විසඳන්න පුළුවන්. ශිෂ්‍යත්වය අමාරු නැහැ, බුද්ධි පරීක්ෂණයක්. ඉතින් හිතන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ කියවනවා ඊට පස්සේ හොඳට අවබෝධ කරගෙන තමයි අපි පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු. පේපර් එක ගත්තාම ඉස්සල්ලාම ඔයාලට පුතේ ඔයාලට හම් වෙනවා විභාග අංකයක්. ඉතින් ඔයාලගේ විභාග අංකේ ඔයාලගේ ඩිස් එකෙත් ගහලා තියෙනවා. ඉතින් ඔයාලගේ විභාග අංක ඉස්සෙල්ලාම අපි පේපර් එක ගත්ත ගමන් විභාග අංක ලියනවා. රයිට්. ඔන්න මගේ විභාග අංක 1යි 2යි 3යි 4යි 5යි 6යි කියමුකෝ. ඔය විදිහට විභාග අංක ලියනවා පළවෙනියටම. ඊට පස්සේ පුතේ ඔයාලගේ තුන්වෙනි පිටුවේ ඒ කියන්නේ මේක දෙවෙනි පිටුව තුන්වෙනි පිටුවේ තියෙනවා පුතේ විභාග අංක ලියන්න තැනක්. රයිට්. අපි එතනත් විභාග අංකේ ලියනවා. තුන්වෙනි පිටුවේ තියෙන විභාග අංක ලියන්න තුන්වෙනි පිටුවේ උඩ. හරි. අපි එතනත් විභාග අංක ලියනවා. ඊට පස්සේ අමතක කරන්න එපා ගත්ත ගමන් අපේ විභාග අංක ලියන්න ඕනේ නම නෙවෙයි විභාග අංකේ. ඊට පස්සේ පුතේ මේක අපිට උපදෙස් දීලා තියෙනවා. මොනවද? විභාගයට පෙනී සිටින ඔබට උපදෙස්. ඔබේ විභාග අංකය ඉහත කොටුව තුල ඇති තිත්තිර මත ලියන්න. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි පිටුවේ ඇති නියමිත ස්ථානයේද ඔබේ විභාග අංකය ලියන්න. මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ඇත. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්න. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 3 බැගින් දී ඇත. ඒවා අතුරින් එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. කටු වැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ. ඉතින් පුතේ ඔයාලට කටු වැඩ කරන්න කඩදාසියකොත් ශිෂ්‍යත්ව විභාගයේදී ලැබෙනවා. රයිට්. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. අංක 1 සහ 2 ප්‍රශ්න සඳහා මුලින් දී ඇති රූපයට සමාන රූපය තෝරන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පළවෙනි ප්‍රශ්න 20ට ඔයාලට ලකුණු 50ක් ගන්න එක ඊසි. මොකද පළවෙනි ප්‍රශ්න 20 ඇතුලේ ලකුණු 50ක් තියෙනවා. මොකද පළවෙනි ප්‍රශ්න ටිකම සාමාන්‍යයෙන් 7-8 වෙනි ප්‍රශ්නෙට වගේ යනකම් පුතේ මෙන්න මේ රූප සටහන් දීලා ඔයාලට ඒ රූප සටහන් වල අඩුපාඩු හොයන්න තියෙනවා. ඉතින් කලබල වෙන්නේ නැහැ. රූප සටහනක් දුන්න ගමන් මෙහෙම බල ඉන්නේ නැහැ අපි. මේ රූප සටහන පුතේ කොනකින් අල්ල ගන්න ඕනේ. ඉස්සෙල්ලා බලමු ප්‍රශ්නේ 1 සහ 2 ප්‍රශ්න සඳහා මුලින් දී ඇති රූපයට සමාන රූපය තෝරන්න කියලා තියෙනවා. සමාන රූපය තෝරන්න කියද්දී සමාන රූපේනේ තෝරන්න තියෙන්නේ. එතකොට මේකේ රූප දෙකක් අසමානයි. රයිට්. මෙහෙම බලන්න ගියොත් එහෙම වෙලාව යනවා. මොකද කරන්නේ? විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ රූප සටහන් වල මේ රේඛාවක් මේ තියෙන එක චූටි ඉරක් පවා ඔයාලා හොඳට අධීක්ෂණය කරන්න ඕනේ. එතකොට අපිට හොයනවා. රයිට්. අපි ඉස්සෙල්ලා මෙන්න මේ වටේ රවුම දිහා බලමු. හරි. ඊතුරු රූප තුනෙත් ඔන්න රවුම සම්පූර්ණයි. ඊට පස්සේ බලමු මෙන්න මේ ඉරි ගහලා තියෙන ඔල්ලෝසුවේ. රයිට්. අංක වෙනුවට ඉරි ගහලා තියෙන ඒ ටික බලාගෙන යන්න. රයිට්. මේකෙත් සම්පූර්ණයි. අන්න අපිට අහු වුණා මෙන්න මෙතන එක අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අපි යාව ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි බලනවා කටු දිහා. රයිට්. අරයාගෙත් සම්පූර්ණයි පුතේ, මෙයාගෙත් සම්පූර්ණයි. කටු දිහා බලනවා. මේ තියෙන්නේ දිග කටුව තියෙන්නේ. රයිට්. බලාගෙන යන අන්න අපිට අහු වුණා මොකක්ද? මෙයාගේ කටුව කොටයි. ඉතින් ඊට පස්සේ කටුව අන්න හරි. මේ දෙකේම අඩුපාඩු දෙකක් තියෙනවා. ඔන්න අපේ නිවැරදි පිළිතුර තමයි පළවෙනි ප්‍රශ්නෙට
තුන්වෙනි පිළිතුර. right. ඊට පස්සේ ඔහම යමු අපි දෙවනි ප්‍රශ්නේ තියෙන්නේ කැල්කියුලේටර් එක. right. අර කියනවා වගේ මෙන්න මේ වටේ රේඛා ටික දිහා බලනවා. right. දෙවනි එකෙත් සම්පූර්ණයි, තුන්වෙනි එකෙත් කිසිම අඩුපාඩුවක් නැහැ. ඊට පස්සේ පුතේ ඔයාලට පේනවද මෙන්න මෙතන මම නම් ගන්න මෙතනින් මෙන්න මේ පොඩි පොඩි කොටු වලට කලින් තියෙන ලොකු කොටුවේ අඩුපාඩු ටික අපි බලමු. right. මෙන්න මෙයාගේ වටේ කොටුව, මෙයාගෙත් වටේ කොටුව සම්පූර්ණයි. මෙයත් සම්පූර්ණයි. අන්න අපිට අහුණා තැන කොහෙද? මෙන්න තුන්වෙනි පිළිතුරේ මෙන්න මෙතන අඩුපාඩුවක් තියෙනවා. ඊට පස්සේ අපි යමු මෙන්න මේ බටන් වගේ තියෙන පොඩි කොටු ටික. හරි. මේකෙත් කොටු ටික සම්පූර්ණයි, මේකෙත් සම්පූර්ණයි, මේකෙත් සම්පූර්ණයි. හරි. ඒකේ තුනේම අඩුපාඩුවක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වටේ කොටුව බලමු. right. මෙන්න මේ වටේ කොටුවේ ප්‍රශ්නයක් නැහැ. මෙතනත් ප්‍රශ්නයක් නැහැ. තුනේම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන කොටුව බලන්න, මේ කොටු තුන ආවරණය වෙලා තියෙන එක. මෙන්න බලපු ගමන් මෙන්න මෙයාගේ නම් ගැටලුවක් තියෙනවා. මොකක්ද? ඒ වටේ කොටුව නැහැ. එහෙනම් සර්ව සම්පූර්ණ රූපය මොකක් වෙන්නේ නැද්ද පුතේ? හරියටම හරි. මොකක්ද? දෙවෙනි පිළිතුර. right. අපි යමු තුන්වෙනි ප්‍රශ්නේ දිහාට. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා 3 සහ 4 ප්‍රශ්නවල රූප මගින් පෙන්වා ඇති සතුන් සහ උපකරණ යම් ලක්ෂණයක් මත කාණ්ඩ දෙකකට බෙදා ඇත. එම කාණ්ඩ නිවරදිව දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා. කාණ්ඩ දෙකකට. කාණ්ඩ කියන්නේ මොකක්ද පුතේ? කාණ්ඩ මොකක්ද? සතුන් සහ උපකරණ යම් ලක්ෂණ මත කාණ්ඩ දෙකකට. ඒ කියන්නේ කණ්ඩායම් දෙකකට බෙදන්න පුළුවන්ලු. right. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ ඉන්නවා කවුද? මුවෙක් ඉන්නවා, සිංහෙක් ඉන්නවා, කොටියෙක් ඉන්නවා, එළදෙනෙක් ඉන්නවා. right. අපිට එතකොට මේගොල්ලෝ වර්ගීකරණය කරන්න පුළුවන්. මොකද්ද? අපි ඉගෙනගෙන තියෙනවා පරිසරයේදී. මොකද්ද? සතුන් මාංශ භක්ෂක, සර්ව භක්ෂක සහ ශාක භක්ෂක. ඉතින් ඒ වගේම සතුන් අපි වර්ගීකරණය කරනවා මොනවද? අපි දැනුම අලුත් කරගමු. මොනවද? පාද අණුව නේද? ඊට පස්සේ right. මුවා සහ එළදෙන අපිට එක කාණ්ඩයකට දාන්න පුළුවන්. එතකොට A සහ D අපිට එක කාණ්ඩයකට දාන්න පුළුවන්. බලමු A සහ D තියෙන්නේ මෙන්න මේ පිළිතුරේ. ඊට පස්සේ B සහ C එක කාණ්ඩයකට දාන්න පුළුවන්. ඇයි? මාංශ භක්ෂක සහ ශාක භක්ෂක කියලා අපිට වෙන් කරන්න පුළුවන්. right. ඊළඟ එකට යද්දී හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. කතුරක් තියෙනවා, පෑනක් තියෙනවා, පැන්සලක් තියෙනවා, පිහියක් තියෙනවා, කියතක් තියෙනවා, පින්සලක් තියෙනවා. right. එතකොට අපි බලමු කතුර කියන්නේ දෙයක් කපා ගන්න උපකරණයක්. පිහිය කියන්නේත් එහෙමයි. කපා ගන්න උපකරණයක්. කියත කියන්නේ වෙන් කරන්න ගන්න. ඒ කියන්නේ දව වෙන් කරන්න, කපා ගන්න උපකරණයක්. මෙතෙන්දි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මීට අමතර පොඩි දැනුමක් ඔයාලට දෙන්නම්. පිහිය කියන්නේ පුතේ තලයක් සහිත දෙයක්නේ. එතකොට මෙයා කපන්න ගන්නේ, මෙයා කපන්න නෙමෙයි ගන්නෙ, මෙයා ඉරන්න ගන්නෙ. කියතෙන් කරන්නේ ඉරණ එක. සමහර විට ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් කියතෙන් කරන. ඒ කියන්නේ කියතකුයි පිහියකුයි දීලා කියතක් දීලා උත්තර තුනක් දෙන්න පුළුවන්. මොකද? ඉරනවා, කපනවා, කොටනවා කියලා. එතකොට කියතෙන් වෙන්නේ පුතේ මේ දැති සහිත නිසා මෙයාගෙන් වෙන්නේ ඉරණ එක. හරි. අපි මේ ප්‍රශ්නෙට බලමු. මෙතන අපිට කාණ්ඩක වෙන් කරන්න පුළුවන් A D E එක කාණ්ඩයකට. මොකක්ද? A D E එක කාණ්ඩයකට, B C F එක කාණ්ඩයකට. එතකොට නිවැරදි පිළිතුර තමයි මොකක්ද? පළවෙනි පිළිතුර. ඊට පස්සේ අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නේ කියනවා අංක 5 සහ 6 ප්‍රශ්නවල හිස්තැන්න සුදුසු පිළිතුර තෝරන්න කියලා. right. මෙතන කියනවා පහනට සහ ඉටිපන්දමට ආලෝකය ලෙස පොතට සහ සංගරාවට. ඔන්න අපි අසරණ වෙන තරම්. මෙතන දැන් අපි අසරණ වෙනවා. මොකද? පොතෙන් සහ සංගරාවෙන් දැනුම ලැබෙනවා. හරි. කියවන්න පුළුවන් නේද? පොත සහ සංගරාව අපිට කියවන්න පුළුවන්. ඒතකොට බලන්නත් පුළුවන්. දැන් ඔන්න ප්‍රශ්නයක්. මේ උත්තර තුනේ කෝකද තෝරගන්නේ කියලා. මම මුලින් කිව්වේ මේ බුද්ධි පරීක්ෂණයක් පුතේ.
එතකොට බලන්න ඕනේ පහනට සහ ඉටිපන්දමට ආලෝකය. පහනෙන් වෙන්නේ ආලෝකය ලැබෙන එක, ඉටිපන්දමෙන් වෙන්නේ ආලෝකය ලැබෙන එක. හරි. එතකොට පොතෙන් සහ සංගරාවෙන් මොකක්ද ලැබෙන්නේ අපිට? ආලෝකය ලැබෙනවා වගේ අපිට ලැබෙන්නේ පුතේ දැනුම. හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නෙට යන්. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. කියතට මිටියට සහ යතු කැටයට වඩුවා ලෙස කැත්තට සහ කැත්තට උදැල්ලට සහ නගුලට මොකක්ද කියලා. කවුද කියලා? right. කියත මිටිය යතු කැටය පාවිච්චි කරන්නේ වඩු කර්මාන්තයේදී. ඉතින් කැත්ත උදැල්ල සහ නගුල. හරි. කැත්ත උදැල්ල පැත්තක දාන්නකො. මෙන්න පොයින්ට් එකක් තියෙනවා අපිට. මොකක්ද? නගුල. ඉතින් නගුල පාවිච්චි කරන්න දීතරයක් නෙමෙයි, පෙතරේරුවක් නෙමෙයි. කවුද? ගොවියා. බලන්න මේ ප්‍රශ්න හයම දැන් අපි හිතන මහා ලොකු ගණිත ගැටලු තිබ්බද? නැහැ. හිතන්න දේවල් ටික තිබුණේ. අපි ඔහොම බලමු මේ 2018 මේ ශිෂ්‍යත්ව විභාගයට ආපු ප්‍රශ්න පත්‍රයක්. හරි. වචන සහිත කාඩ්පත් තබා ඇති රාටාව තේරුම්ගෙන මොකද්ද කියන්නේ 7 වෙනි ප්‍රශ්නේ. වචන සහිත කාඩ්පත් තබා ඇති රටාව තේරුම්ගෙන 7 සහ 8 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න තියෙනවා. පළවෙනි එක තියෙනවා මල්ල ලස්සන නලාව වඳුරා රාක්‍ය රබාන. මොකක්ද එනව ඇත්තේ? මෙන්න රටාව පුතේ. මේ හැම එකක්ම මම කිව්වේ හිතන්න තියෙන්නේ. right. ඔන්න දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. හරි. පැහැදිලිව පේනවා ඇති පුතේ. මල්ල ලයන්නෙන් වචනයක් පටන්ගෙන බලමු අපි මේ රටාව යන විදිය මොකක්ද වෙලා තියෙන්නේ. ලයන්නෙන් වචනයක් පටන්ගෙන ලස්සන නලාව වයන්නෙන් ඉවර වෙලා වඳුරා පටන්ගෙන වඳුරා රායන්නෙන් ඉවර වෙලා රාක්‍ය පටන්ගෙන. හරි. දැන් මෙන්න මෙතන හිතන්න දෙයක් තියෙනවා. මොකක්ද? යයන්නෙන් පටන්ගෙන අවසන් වෙන්න ඕනේ පුතේ රයන්නෙන්. ඇයි? ඊළඟ වචනේ රබාන පටන් ගන්නෙ රයන්නේ. එහෙම එකක් මොකක්ද තියෙන්නේ බලමු. right. අපි බැලූ බැල්මට ඔන්න ඔයාලගේ අවධානය අයින් කරලා තියෙන්නේ. මොකක්ද? ඔයාලා මෙහෙම රටාව හොයාගෙන එනවා. ඔන්න අගටදී අපි දකින්නේ මෙන්න මෙතන කලබලයට රයන්න තියෙන නිසා අපි හිතනවා රයන්න විතරයි අපි අන්තිමේට බලන්නේ. නෑ. මෙතන යයන්නෙන් පටන් වෙන රයන්නෙන් ඉවර වෙන්න ඕනේ. මොකක්ද පිළිතුර? එහෙම වචනයක් තියෙන්නේ යතුර. මොකද්ද පුතේ? යතුර. right. මොකද්ද? යතුර. හරි. ඊට පස්සේ තියෙනවා නලාව වෙනුවට යෙදිය හැකි කාඩ්පත තෝරන්න කියලා. නලාව කියන වචනේ පුතේ මෙන්න මෙතනනේ තියෙන්නේ. නලාව කියන වචනේ මෙන්න මෙතන තියෙන්නේ. හරි. මෙයා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කාඩ්පත. හැබැයි නයන්නෙන් පටන්ගෙන වයන්නෙන් ඉවර වෙන්න ඕනේ. නදිය බෑ. මොකද යයන්නෙන් ඉවර වෙන්නේ. නලය බෑ. ඇයි කොහොමත් බෑ. මොකද්ද? නයන්නෙන් පටන්ගෙන වයන්නෙන් ඉවර වෙන්න ඕනේ. මෙන්න තියෙනවා පිළිතුර නටුව. ඇයි? ලස්සන නටුව වයන්නෙන් පටන්ගෙන වඳුරා කියලා ගන්න පුළුවන්. හරි. අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නයට. අපේ 9 වෙනි ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්න 9ක්. ඉතින් මේ 9 ඇතුළෙම තියෙන්නේ මේ ප්‍රශ්න 9 ඇතුළෙම තියෙන්නේ මොනවද? හිතන්න දේවල්. තව අපි ගානක් හදුවද? නෑ. මහා ලොකු ගණිත ගැටලු හදුවද? නෑ. ඔන්න ප්‍රශ්න 9ක්. ඉතින් පහත කවිය කියවා 9 සහ 10 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න කියලා තියෙනවා. මොකද්ද කවිය පුතේ? සිතට සවිය අරගන්නේ, ගතට දිරිය ලැබගන්නේ, වැඩට මැලිය දොරලන්නේ, රටට ඉසුර නුඹවන්නේ. මොකද්ද කියන්නේ පුතේ? හිතට හයිය අරගෙන, හිතට සවිය අරගෙන ගතට දිවිය ලැබගන්නේ. ගත කියන්නේ මොකක්ද? අපේ ශරීරය, අපේ ඇඟ. හිතෙන් හයිය අරගෙන ගතට දිරිය, ඇඟට හයිය අරගෙන වැඩට මැලිය දුරලන්නේ. මොකද්ද මේ මැලිය කියන වචනේ තේරුම? මැලියම් නෙවෙයි. මොකද්ද? මැලිය කියන්නේ කම්මැලිකම අයින් කරලා රටට ඉසුර නුඹවන්නේ. ඉතින් හිතට හයිය අරගෙන ගතට දිරිය අරගෙන කම්මැලිකම අතහැරියොත් එහෙම ඔයා රටට ඉසුරක්. ඒ කියන්නේ වටිනා කෙනෙක්. හරි. 9 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. 9 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. මෙම කවියේ සමස්ත අදහස බලන්න ඔයාගෙන් අහන එක පුතේ.
මෙන්න මේ ඝනකම් අකුරෙන් ලියලා තියෙනවා. මෙම කවියේ සමස්ත අදහස මගින් දෙනු ලබන පණිවුඩය කුමක්ද කියලා අහනවා. කම්මැලිකම දොරලන්න. හැබැයි මෙම කවියෙන් දෙනම අදහසක් කම්මැලිකම දොරලන්න කියලා. හැබැයි අපෙන් අහන්නේ පුතේ සමස්ත අදහස වගෙන් අහන්න පුළුවන්. තුන්වෙනි පේලියේ දීලා තියෙන අදහස මොකක්ද? හතරවෙනි පේලියේ තියෙන අදහස මොකක්ද කියලා නෑ. මෙතන අහන්නේ සමස්ත අදහස. එතකොට අපි බලන්න ඕනේ දෙවෙනි පිළිතුර වෙහෙස වී වැඩ කරන්න. හරි. වෙහෙස වෙලා වැඩ කරන්න කියලා තියෙනවා. රටට වටිනා පුද්ගලයෙකු වන්න. හරි. මෙන්න පිළිතුර. ඇයි මේ කවියේ අදහසින් දීලා තියෙන හිතට හයිය අරගෙන, ගතට දිරිය අරගෙන, කම්මැලිකම අයින් කළා රටට වටිනා පුද්ගලයෙක් වෙන හැටි ගැන තමයි සමස්ත අදහසේ තේරුම. අපි ඔහොම 10 වෙනි ප්‍රශ්නෙට කවියට අනුව රටට ඉසුරවන අයෙකුට කවියට අනුව රටට ඉසුරවන අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ දෙකක්. මොකක්ද ලක්ෂණ දෙකක් අහනවා. දෙවෙනි පිළිතුර ගත්ත තුන්වෙනි පිළිතුර ගත්තා සිතට දිරිය ගැනීම සහ ශරීරය වර්ධනය කර ගැනීම නැහැ. සිත දියුණු කර ගැනීම සහ ශරීරය වර්ධනය කර ගැනීම නැහැ. සිතට ශක්තිය ගැනීම සහ දැකිය හැකි ලක්ෂණ දෙකක්. සිතට ශක්තිය ගැනීම සහ වැඩට කම්මැලි නොවීම. හරි. නිවැරදි පිළිතුර තමයි මොකක්ද? පළවෙනි පිළිතුර. හරි පුතේ. අපි යමු අපේ 11 වෙනි ප්‍රශ්නයට. පෝස් කරන්න. ඉතින් ඔන්න දැන් ප්‍රශ්න 10ක් ඉවරුණා. ඉතින් මේ ප්‍රශ්න 10 ඇතුලේ පුතේ මට කියන්නකෝ ගණන් තිබ්බද? අර අපි බය වෙලා ඉන්න ගණිත ගැටලු එයි මේ ශිෂ්‍යත්වය අමාරුයි කියන එක තිබුණාද? නැහැ. ඉතින් මේ ප්‍රශ්න 10ට අපි ලකුණු 2.5 ගානේ බැලුවොත් එහෙම ලකුණු කීයක්ද? ලකුණු 25ක්. ඉතින් දැන් අපි ලකුණු 25ක් අරන් ඉවරයි ගණන් හදන්නේ නැතුව. ඉතින් හිතන්න තියෙන්නේ හරි ශිෂ්‍යත්වයට තියෙන බය ඉස්සල්ලා අතහැර ගන්න ඕනේ. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ. ගස් නැතිදා දිය නැත, දිය නැතිදා අප නැත, ගස් රැකීම මිහි මත යුතුයකම වෙයි අප අත කියලා තියෙනවා. එතකොට මෙම කවියේ සමස්ත අදහසින් පැවසෙන්නේ මොකක්ද කියලා අහනවා. සමස්ත අදහස සම්පූර්ණ අදහසෙන් ගස් නැතිදා දිය නැත, දිය නැතිදා අප නැත. ඒ කියන්නේ මේ ගස්වැල් පරිසරයේ තියෙන ගස්වැල් විනාශ වෙලා ගියොත් එහෙම වතුර අපේ ජල සම්පත විනාශ වෙලා යනවා. මේ ගස්වැල් හින්දා තමයි පුතේ අපේ ජල සම්පත මෙහෙම රැඳිලා තියෙන්නේ. ඉතින් ගස් නැතිදා දිය නැතිදා, ගස් නැතිදා දිය නැත, දිය නැතිදා අප නැත, ගස් රැකීම මිහි මත යුතුයකම වෙයි අප අත කියලා තියෙනවා. ඒ කියන්නේ ගස් රකින්න එක මේ දිය නැති වෙනවා. මේ පරිසරය සම්පූර්ණ විනාශ වෙනවා මේ මිහිතලය. ඉතින් මේ අපේ යුතුයකමලු. එතකොට අහනවා මෙම කවියේ සමස්ත අදහස මොකක්ද කියලා. පළවෙනි එක තියෙනවා ජල සම්පත රැකගත යුතු බව. හරි. සමස්ත අදහස නෙවෙයි මේ. ඊට පස්සේ ජලය නැතිදා ගස් නැති බව. හරි. ඒකත් කවියේ තියෙනවා. ඊට පස්සේ වන සම්පත රැකගත යුතු බව. ඉතින් අපේ යුතුයකම මොකක්ද එතකොට? ගස් රැකීම මිහි මත. මේ ගස් තියෙන්නේ කොහෙද? වනයේ. ඉතින් මේ වන සම්පත රැකගත්තොත් නේද මේ අපේ යුතුයකම වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර සමස්ත අදහස මොකක්ද පුතේ? වන සම්පත රැකගත යුතු බව. හරි. ඊට පස්සේ අපි 12 වෙනි ප්‍රශ්නේ බලමු. 12 වෙනි ප්‍රශ්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා වාගේ යන යෙදුම පැහැදිලි කරන ප්‍රකාශය කොමක්ද කියලා අහනවා. ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා වාගේ යන යෙදුම පැහැදිලි කරන ප්‍රකාශය. අවශ්‍ය අවස්ථා. ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා වගේ අපි දන්නවා ගින්දරක් ඇවිලෙද්දී ඔන්න පිදුරු ගොඩක් ගිහින් දාපු ගමන් මොකද වෙන්නේ? ඒ ගින්න තවත් වැඩි වෙනවා. ඉතින් අවශ්‍ය අවස්ථාවලදී උදව් කිරීමට උපකාරී වීම නැහැ. ගැටලුවක් විසඳීමට අවශ්‍ය ලෙස මැදිහත් වීම නැහැ. මොකක්ද? හරි. පිදුරු දාපුවාම මේ ගින්න තවත් වැඩි වෙනවා. එහෙනම් ගැටලුවක් තවත් වැඩි කිරීමට කටයුතු කිරීම. හරි. ඔහොම යමු අපේ 13 වෙනි ප්‍රශ්නයට. 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තමාගේ කටයුතු වලට පමණක් නිරත වන නිමල් අන් අය අසුරු කිරීමට හෝ ලෝකයේ සිදුවන දෑ
පිළිබඳ සොයා බලා දැනුවත් වීමට හෝ උත්සාහ නොකරයි. මේ සඳහා ගැළපෙන ප්‍රස්තාව පිරුල තෝරන්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රස්තාව පිරුල. නිමල් කියලා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ නිමල් අනිත් අය ඇසුරු කරන්න කායත් එක්කවත් කතා බහට යන්නේ නැහැ. ගේ ඇතුළට වෙලාලු ඉන්නේ. ලෝකයේ සිදුවන දේ පිළිබඳව සොයා බලා දැනුවත් වීමට හෝ උත්සාහ නොකරයි. ඉතින් මෙයා ලෝකේ මොකක්ද වෙන්නේ? ගෙදරින් එළිය පිටත මොකක්ද වෙන්නේ කියලා මෙයා කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ. ඉතින් ඒක නිසා මේ සඳහා ගැළපෙන ප්‍රස්තාව පිළිල තෝරන්න කියලා තියෙනවා. කලදුටු කල වල ඉහ ගනි. ලිඳේ ඉන්න මැදියා වගේ. ඉතින් ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියලා තියෙනවා. මේකෙදි ගැටලුව නිවැරදි පිළිතුර ලිඳේ ඉන්න මැඩියා වාගේ. ඇයි ඒ? ලිඳේ ඉන්න මැඩියා කියන්නේ කවුද පුතේ? ගෙම්බට. ඉතින් ලිඳේ ඉන්න ගෙම්බට වටේ පරිසරය ගැන ලොකු අත්දැකීමක් නැහැ. ඉතින් යා ලිඳෙන් ගොඩට එන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට ලිඳේ ඉන්න මැඩියෙක් වගේ කියලා අපේ ජනවහරේ කියනවා. හරි. ඔන්න 14 වෙනි ප්‍රශ්නේ. මේ ආදේශන හැකියාව. ඉතින් අපිට පළවෙනි පේපර් එකට අදාළ මේ IQ ගැටළු වලට අදාළ පාඩම් 14කින් තමයි මේ පළවෙනි පේපර් එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ පාඩම් 14 සම්පූර්ණ තියෙන්නේ හිතන්න. ඉතින් කෙටිතම නැතුව හිතන්න පුරුදුනොත් මේ වැඩේ ඉක්මනට කරගන්න අපිට ලේසි. රයිට්. අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ. ඉලක්කම් වෙනුවට සංකේතය යොදා 638 ලියා ඇත්තේ පහත පරිදිය. මොකක්ද මේ ඉලක්කම් වෙනුවට සංකේත? ආදේශන හැකියාව. ඉතින් අපි ළමයින්ට එක එක නම් කියනවා නේද? ඉස්කෝලේ පාසලේදී නේද? ගෙදෙට්ට. දැන් ගෙදෙට්ට ඔයාගේ නම නෙවෙයිනේ කියන්නේ අම්මා නේද? වෙන නමක් කියන්නේ නේද? සුදු පුතා කියයි. ඔය මොකක් හරි නමක් කියනවා. ඉතින් ඒ වගේ ඔයාගේ නම වෙන එකක් නේ. හැබැයි මේ කියන්නේ ඉලක්කම් වෙනුවට සංකේත යොදා 638 ලියා ඇත්තේ පහත පරිදිය. හරි. මෙන්න 638 ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. 6 කියන්නේ තරුව, 3 කියන්නේ මේ හෑෂ් සලකුණ, 8 කියන්නේ එතකොට කවුද? මෙන්න මේ සලකුණ. එතකොට අහනවා එම සංකේත භාවිතා කර සෑදිය හැකි විශාලම සංඛ්‍යාව දැක්වෙන පිළිතුර තෝරන්න. හරි. විශාලම සංඛ්‍යාව කියන්නේ අපි එතකොට විශාලම ඉලක්කම ලියනවා, ඊට පස්සේ විශාල එක ලියනවා, ඊට පස්සේ විශාල ඉලක්කම ලියනවා. ඉතින් 8 කියන්නේ කවුද? මෙන්න මේ සලකුණ නේද? ඊට පස්සේ 6 කියන්නේ 6 කියන්නේ පුතේ තරු සලකුණ. ඊට පස්සේ 3 කියන්නේ මෙන්න මේ හෑෂ් සලකුණ. කොතනද පිළිතුර තියෙන්නේ? මෙන්න නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. හරි. අපි යමු ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහනවා. සුනිල්ගේ නංගි අමාලිය ඇයට සහෝදර සහෝදරියෝ තිදෙනෙක් හා සහෝදරයෝ සුනිල්ගේ නංගි අමාලිය ඇයට සහෝදරයෝ තිදෙනෙක් හා සහෝදරියෝ දෙදෙනෙක් සිටිති. සුනිල්ට සිටින සහෝදරයන් ගණන හා සහෝදරයන් ගණන කීයද? ඉතින් මේ වගේ ගැටලු මොකක්ද වෙන්නේ? මුලින් ඉඳලා අගට කියාගෙන එද්දී මුල අපිට අමතක වෙනවා. ඉතින් මටත් අමතක වුණා. මොකක්ද කරන්නේ? දැන් තමයි අපේ අන්නාසි ගෙඩියක් කන්නේ කොහොමද? අන්නාසි ගෙඩියක් අපිට ගෙනත් දුන්නා මේම කළා කන්න බෑ. මොකද කරන්නේ? උඩ බල අයින් කරනවා, කෑලි කෑලි පොතු ටික රහිනවා, කෑලි කෑලි වලට කපාගෙන කනවා. ඉතින් අපි මේකෙත් තියෙනවා ඉඟි ටික අරගෙන මේ ගැටලුව අපි ලස්සන විසඳමු. ශිෂ්‍යත්ව විභාගයේ මොනවාද අමාරුම? හුඟක් අය කියන පළමු සහ දෙවන පත්‍රාශිත විභාවිතාමාන හා ගණිත ගැටලු ලේසියෙන්ම ඔබේ දරුවාට මතක හිටින්න රසට උගන්වන 3-4-5 ශ්‍රේණි ගණිත ගැටලු පන්තිය. සිද්ධාන්ත ප්‍රශ්නපත්‍ර මාසකට පන්තිවාර 8ක් සමග ප්‍රදීප් සූර්යාරච්චි ශිල්ප අධ්‍යාපන ආයතනය පූජාපිටිය ඇහැලගස්හින්න විමසී 076 944 42 76. මොකද්ද පළවෙනි එක? සුනිල්ගේ නංගි අමාලි. රයිට්. මෙන්න ඉන්නවා අමාලි. කවුද මේ ඉන්නේ? අමාලි ඉන්නවා. හරි. ඊට පස්සේ කියනවා ඇයට සහෝදරයෝ තිදෙනෙක්. සහෝදරයෝ තිදෙනෙක්. එතකොට යාට ඉන්නවා කවුද? සහෝදරයෝ ඉන්නවා පුතේ 3 දෙනෙක්. හරි. සුනිල්ගේ නංගි අමාලි ඇයට සහෝදරයෝ තිදෙනෙක් හා
සහෝදරියෝ දෙදෙනෙක් සිටිති. එතකොට සහෝදරියෝ අපි ලියමු සහෝදරියෝ කී දෙනෙක්ද ඉන්නේ? දෙදෙනෙක් සිටිති. සහෝදරියෝ පුතේ එයාට ඉන්නවා දෙදෙනෙක්. හරි. ඔන්න අපි මේ ගැටලුවේ තියෙන ඉඟි ටික ලියාගත්තා. සුනිල්ට සිටින සහෝදරයන් ගණන හා සහෝදරයින් ගණන කීයද කියලා අහනවා. සුනිල්ට සිටින සහෝදරයන් ගණන හා සහෝදරියන් ගණන. right. සුනිල් පිරිමි කෙනෙක්නේ. හරි. එතකොට අමාලිට ඉන්නේ පුතේ සහෝදරියෝ දෙදෙනෙක් සහ සහෝදරියෝ තුන්දෙනෙක්. ඇත්තටම මේ පවුලේ පිරිමි අය සහ ගැහැණු අය අපි බලමු. හරි. සහෝදරයෝ පිරිමි අය ඉන්නවා තුන්දෙනෙක්. ගැහැණු අය කී දෙනෙක් ඉන්නවද? අමාලිත් එක්ක තුන්දෙනෙක් ඉන්නවා. හරි. ගැටලුව මොකක්ද? මෙන්න උත්තරේ නෑ. ප්‍රශ්නෙට යමු අපි ආයේ. සුනිල්ට සිටින සහෝදරයන් ගණන හා සහෝදරියන් ගණන. එතකොට මෙතන සුනිලුත් එක්කනේ පිරිමි ළමයි තුන්දෙනෙක් ඉන්නේ නේද? හරි. එතකොට සුනිල් අයින් වුණාම මේ අහන්නේ සුනිල්ට ඉන්න. එතකොට මෙතනින් සුනිල් අයින් වුණාම පිරිමි ළමයි දෙන්නයි සහෝදරයෝ දෙන්නයි සහෝදරියෝ තුන් දෙනයි. නිවැරදි පිළිතුර මොකක්ද? දෙවැනි පිළිතුර. තේරුණානේ? හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. දැක්ක නේද? මහා ලොකුවට හදන්න තිබුණාද? නෑ. හිතන්න තිබුණේ මේ ඉඟි ටික අරගෙන අපි ගැටලුව විසඳවුවා. හරි. අපි යමු ඔහොම 16 වෙනි ප්‍රශ්නය බලන්න. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා. හරි ලස්සන ප්‍රශ්නයක්. මෙන්න මේ සංකේත යොදාගෙන හරසර යන වචනය ලියා තිබුණි. මොකක්ද කියන්නේ පුතේ? මේ සංකේත යොදාගෙන හරසර කියන වචනය ලියලා තිබුණලු. right. අපි බලමු හරසර යන වචනේ. මෙන්න මේ සංකේත ටික යොදාගෙන ඉන්න පුතේ හරසර. අපි දැන් බලමු මේක විසඳන්න කොහේ හරි පොයින්ට් එකක් තියනවද කියලා. හරි තියෙනවා. මොකද්ද? අපි බලමු හරසර කියන වචනය දිහා. හරසර කියන වචනය දිහා. මේ හැඩතල දිහාත් බලන්න. හරසර කියන වචනේ බලන්න. හරසර කියන වචනේ බලන්න පුතේ එකම වගේ අකුරු දෙකක් තියෙනවා නේද? හරි. එහෙනම් මේ හැඩතලවලත් එකම වගේ අකුරු දෙකක් තියෙනවා නේද? එහෙනම් අනිවාර්යෙන් මේ හැඩතලේ කවුද පුතේ? රයන් න. හරි. කවුද? ඒ හැඩතලේ එහෙනම් රයන් න. හරි. අපි යමු එහෙනම් ගැටලුව බලන්න. දැන් අපිට මෙයා හයන්නද මෙයා සයන්නද කියලා අපිට හරියට කියන්න බෑ. ඒ අනුව යන සංකේත මගින් අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. දැන් අපි දන්නවා අනිවාර්යෙන් මෙයා මොකක්ද? මෙයා මෙන්න මේ ඍජුකෝණාශ්‍රය පුතේ කවුද? රයන්න. හරි. තේරුණානේ? මේම හැඩතලයක් තිබ්බ වචනයක් දීලා තිබේ. වචන එක සමාන අකුරු දෙකක් තිබුණා. ඉතින් මේ හැඩතලවලත් එක සමාන හැඩතල දෙකක් තිබුණා. ඒක නිසා අපි ආදේශ කරා මෙයා තමයි රයන්න කියලා. ඉතින් මෙයා රයන්න. ඔන්න රයන්නෙන් පටන් ගන්න පිළිතුරු තුනක් තමයි අපිට දැන් තියෙන්න ඕනේ. හරි. ඒ වගේම රයන්නෙන් පටන් ගන්න පිළිතුරු තුනක් ඔන්න තියෙනවා පුතේ. මොකක්ද? රහස, රසය, සහන. ඔන්න සහන කියන වචනේ අපිට ගන්නම බෑ. ඇයි ගන්නම බෑ? ඇයි රයන්නෙන් නෙමෙයි පටන්ගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි යමු දෙවනි පිළිතුර දිහාට. ඊට පස්සේ අපි යමු දෙවනි පිළිතුර දිහාට. රසය. රසය ගන්න බෑ. හේතුව හරසර කියන වචනය ඇතුලේ මෙන්න මේ යයන්න නැහැ. හරසර කියන වචනය ඇතුලේ පුතේ යයන්න නැහැ. ඒක නිසා ඒක ගන්න බෑ. ඉතින් රයන්නේ පටන් ගන්න තව වචනයක් තියෙනවා රහස. හැබැයි හොඳට බලන්න රහස මොකද්ද? හරසර කියන වචනය ඇතුලේ රහසට අදාළ රයන්න තියෙනවා. රහසට අදාළ සියලුම අකුරු ටික තියෙනවා. ඉතින් අපි එක අකුරක් අඳුරගත්තා. රයන්නනේ මුලින් තියෙන්නේ. හරි. හයන්න තියෙනවා, සයන්න තියෙනවා. ඒක නිසා නිවැරදි පිළිතුර තමයි පුතේ මොකක්ද? නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. හරි. අපි ඔහොම යමු 17 වෙනි ප්‍රශ්නයට. 17 වෙනි ප්‍රශ්නේ තියෙනවා දැල්වෙන ඉටිපන්දමක උස එය දැල්වූ මොහොතේ සිට
ගත වූ කාලයත් සමග වෙනස් වෙන ආකාරය ලියන්න කියලා තියෙනවා. ඔන්න ඉටිපන්දමක් තියෙනවා. දැල් වෙන ඉටිපන්දමක උස. එය දැල් වූ මොහොතේ සිට ගත වූ කාලයත් සමග වෙනස් වෙන ආකාරය පහත දැක්වේ. මෙන්න දැල් වූ මොහොත මෙන්න මිනිත්තු 5කට පසුව, මෙන්න මිනිත්තු 10කට පසුව, මෙන්න පුතේ මිනිත්තු 15කට පසුව, මෙතන තියෙනවා මිනිත්තු 20කට පසුව. ප්‍රශ්නෙත් බැලුවා, දීලා තියෙන තොරතුරු ටිකත් බැලුවා. අහලා තියෙන ප්‍රශ්නේ බලමු. මේ අනුව ඉටිපන්දම තව කොපමණ වේලාවක් දැල් වේදයි අනුමානය කළ හැකිද? හරි. තව කොච්චර වෙලාවක් දැල් වෙලා තියෙද කියලා. මෙන්න මෙච්චරයි මේකේ රහස. බලන්න දල්වන මොහොතේදී ඉටිපන්දම 1 2 3 4 5 6යි. මොකද්ද තියෙන්නේ? ඔන්න ඉටිපන්දම දල්වන මොහොතේදී පුතේ තියෙනවා මෙතන 1 2 හරි. අපි මෙහෙම ගමු. දල්වන මොහොතේදී තියෙනවා මේක කෑලි 1 2 3 4 5යි 6යි. මිනිත්තු 5කට පස්සේ 1 2 3 4යි 5යි. එකක් අඩු වෙලා නේද? රයිට්. ඊට පස්සේ මිනිත්තු 10කට පස්සේ මිනිත්තු 5න් 5ට 10කට පස්සේ බලනවා 1 2 3 4යි. මිනිත්තු 15කට පස්සේ 1 2 3යි. මිනිත්තු 20කට පස්සේ 1 2යි. හරි. දැක්කනේ? හිතන්න තියෙන්නේ මේ රාමුවෙන් පිට එන්නම ඕනේ මේවා. දැක්ක නේද? කල්පනා කරන්න තියෙන්නේ. හරි. මොකද්ද කල්පනා කරන්න තිබේ? මේ බලන්න මේ හැම එකම ඉංගියක් තියෙනවා. ඉතින් මේ ඉංගිය තමයි පුතේ අපිට වැදගත් වෙන්නේ. මොකක්ද? ගැටලුව විසඳන්න. ඉතින් මහා ලොකුවට හදන්න දෙයක් නැහැ. ඉංගිය තේරුම් ගත්තා, රටාව තේරුම් ගත්තා. බැලුවා. හරි. දල්වන මොහොතේ 6ක් තිබ්බා. මිනිත්තු 5කට පස්සේ එකක් අඩු වෙනවා. හරි. මොකක්ද වෙන්නේ පුතේ? මිනිත්තු 5කට එක කෑල්ලක් අඩු වෙනවා, එක කොටසක්. එහෙනම් මෙතන තව කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි. එහෙනම් එක කොටසක් මිනිත්තු 5ක් දැල්විලා තියෙනවනේ. නේද? මිනිත්තු 5ක් දැල්විලා තියෙනවා. එහෙනම් තව කොච්චර වෙලාවක් දැල්වෙයිද? කෑලි දෙකක් තියෙනවා. මිනිත්තු කීයක් දැල් වෙනවද පුතේ? මිනිත්තු 10ක් දැල් වෙනවා. නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. හරි. අපි යමු 18 වෙනි ප්‍රශ්නයට. පෙරේදා බදාදාය අමර්ගේ උපන්දිනයේ යෙදී ඇත්තේ අනිද්දාටය. අමර්ගේ උපන්දිනය යෙදී ඇති දවස කුමක්ද? ඔන්න දැන් තමයි මේක වැදගත් වෙන්නේ. මොකක්ද? පෙරේදා බදාදාලු පුතේ. හරි. දැන් අපිට ඕන වෙනවා දින රේඛාවක් ඇඳ ගන්න. හරි. හැමෝම දන්නවා දින රේඛාව. මොකක්ද? අද, හෙට, ඊට පස්සේ අනිද්දා, ඊට පස්සේ මොකක්ද? ඉන් අනිද්දා. මොකද්ද පුතේ? ඉන් අනිද්දා. ඊට පස්සේ ආපස්සට මොකක්ද? අද, ඊයේ, අද, ඊයේ, ඊට පස්සේ පෙරේදා. ඊට පස්සේ මොකද්ද පුතේ? පසුදා. ඊට පස්සේ පසුදා. හරි. මේක අහන්නේ පෙරේදා බදාදාය. ඔන්න ඉංගිය. පෙරේදා කවද්ද පුතේ? මෙදා කවද්ද පුතේ? බදාදා. පෙරේදා මොකද්ද පුතේ? බදාදා. පෙරේදා බදාදාය අමර්ගේ උපන්දිනයේ යෙදී ඇත්තේ අනිද්දාටය. අමර්ගේ උපන්දිනයේ යෙදී ඇති දවස කුමක්ද කියලා අහනවා. පෙරේදා බදාදා අනිද්දා. එහෙනම් ඊයේ කවද්ද? බ්‍රහස්පතින්දා. අද සිකුරාදා. හෙට සෙනසුරාදා. අනිද්දා කවද්ද පුතේ? අනිද්දා ඇවිල්ලා ඉරිදා. නිවැරදි පිළිතුර තමයි දෙවනි පිළිතුර. 19කට යමු අපි. 19 ප්‍රශ්නේ අහනවා පුතේ. පහත සටහනට අනුව හිස්තැන් දෙකට ගැලපෙන රූප දෙකයත් පිළිතුර තෝරන්න කියලා. හරි. මොකක්ද වෙලා තියෙන්නේ? F අනිත් පැත්ත හැරවිලා. එහෙනම් P මොකක්ද වෙන්න ඕනේ? මේ තියෙන එක අපේ P මොකක්ද වෙන්න ඕනේ පුතේ? අනිත් පැත්ත හැරවෙන්න ඕනේ. අනිත් පැත්ත හැරුණා කියන්නේ කොහොමද? P අනිත් පැත්ත හැරවෙන්නේ කොහොමද පුතේ? හරි. අපි බලමු P අනිත් පැත්ත හැරවෙන විදිහ. මෙන්න මෙහෙම තියෙන කෙනා කොහොමද හැරවෙන්න ඕනේ? මෙන්න මෙහෙම හැරවෙලා. ඊට පස්සේ C මෙයාට අනිත් පැත්තට හැරවෙන්න ඕනේ. මොකක්ද නිවැරදි පිළිතුර? පළවෙනි පිළිතුර. ඔන්න මං කිව්වේ දැන් අපි යමු
20 වෙනි ප්‍රශ්නයට රූපයේ දී ඇත්තේ සෑම පැත්තක්ම තීන් තාලේප කර ඇති ලී කුට්ටියකි. එය කඩිරි දිගේ කපා කුඩා ලී කුට්ටි සමූහයක් ලබා ගන්නා ලදී. ඒ ඇසුරෙන් අංක 20 සහ 21 ප්‍රශ්න සඳහා පිළිතුර සපයන්න. මොකක්ද කියන්නේ පුතේ? රූපයේ දක්වා ඇත්තේ සෑම පැත්තක්ම තීන් තාලේප කර ඇති ඝන ලී කුට්ටියකි. එය කඩිරි දිගේ කපා කුඩා ලී කුට්ටි සමූහයක් ලබා ගන්නා ලදී. ඒ ඇසුරෙන් අංක 20 සහ 21 සඳහා පිළිතුරු සපයන්න කියලා තියෙනවා. හරි. අපි බලමු. හරි. මේක මෙහෙම පැහැදිලි නෑනේ. හරි. අපි දැන් මේක ඇඳගෙන බලමු කොහොමද මේ රූපය තියෙන්නේ කියලා. හරි. පුතේ රූපයේ තියෙන මේ හැම පැත්තම තින් තාලේප කරලා තියෙනවා. අන්න මම කැපුවා. කඩිරි දිගේ කැපීමෙන් කුඩා ලී කුට්ටි කීයක් ලැබේද? හරි. ඉස්සලා බලන්න මෙන්න මේ පැත්තට ලී කුට්ටි කීයක් තියෙනවද? 1 2 3 4යි. එතකොට මේ පැත්තට මෙන්න මෙහෙම ඔයාලට පේනවනේ මේකෙන් බලපුවාම මේ පැත්තට 4ක් අයින් වෙනවා. ඒ 4 පෝලින් කීයක් අයින් වෙනවද? 1 2 3 4යි. මේ පැත්තට ලී කුට්ටි කීයක් අයින් වෙනවද පුතේ? 16ක් අයින් වෙනවා. ඇයි ඒ? 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12යි අයින් වෙන්නේ 16ක් නෙවෙයි. බලන්න අයත් වල මේ වෙන්න පුළුවන්. මේ පැත්තට ලී කුට්ටි 1 2 3 4ක් තියෙනවා. මෙහෙම කපපුවම 4ක් අයින් වෙනවා. ඒ වගේ ලී කුට්ටි පුතේ කීයක් අයින් වෙනවද? එක පැත්තකින් 12ක් අයින් වෙනවා. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දැන් මේ කොටස අපි කපලා අයින් කරා. ඔන්න 12යි. මැද කොටසක් තියෙනවා හරියටම 12ක්. පිටිපස්සේ කොටසක් තියෙනවා 12ක්. එතකොට 12 ඒවා කීයක් කැපෙනවද පුතේ? 12 ඒවා මෙතනින් අපිට කපලා ගන්න පුළුවන් කොච්චරක්ද? අපි ගමු කොච්චරක්ද? මෙන්න මේ කොටස අපි ගත්තොත් එහෙම 12ක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ටික අපි ගත්තොත් එහෙම අපිට එතනත් ගන්න පුළුවන් පුතේ 12ක්. ඊට පස්සේ මෙන්න මේ කොටසෙන් අපිට ගන්න පුළුවන් 12ක්. එතන අපිට ලී කුට්ටි කපා ගන්න පුළුවන්. ලී කුට්ටි කපා ගන්න පුළුවන් පුතේ 36ක්. නිවැරදි පිළිතුර තමයි දෙවැනි පිළිතුර. පේනවනේ ලකුණු 50. ආයෙ හිතන්න මොකුත් දෙයක් තිබ්බද? මහලොකු ගණන් තිබ්බද? නෑ. මේක සම්පූර්ණ කරන්න තිබ්බේ හිතලා. 21 ප්‍රශ්නය අහනවා එක් පැත්තක පමණක් තීන් තාලේප වී ඇති කුඩා ලී කුට්ටි කීයක් තිබේද කියලා. එක් පැත්තක පමණක් තීන් තාලේප වෙච්ච ලී කුට්ටි කීයක් තිබ්බද කියලා. හොඳට හිතන්න. දැන් ඔයාලා මවා ගන්න ඕනේ ඔයාලගේ රූබික් කැටයක්. රූබික් කැටයක් හා සමානයිනේ. හරි. එක පැත්තක විතරක්. බලන්න මෙන්න මේ පැත්තේ තියෙන මෙන්න මේ පැත්තේ හරි බලන්න පුතේ මේකේ මෙන්න මේ පැත්තෙත් අපි ගමු පාටක් කහ පාට රයිට්. මේ පැත්තෙත් තින්ත ගෑවෙනවා. මේ පැත්තෙත් තින්ත ගෑවෙනවා. නේ? මේ මුළු හතරෙම තියෙන ඒ වගේ බලන්න. මේකේ තුන් පැත්තක ගෑවෙනවා. නේද? මේකෙත් එහා පැත්තෙත් ගෑවෙනවා. මේ මුළු හතරෙම ඒක වෙනවා. නේද? එතකොට මේ පැත්තේ තියෙන මේ සම්පූර්ණම අපි බලමු. මෙන්න මෙයාගේ ගෑවෙනවා දෙපැත්තෙම. මෙයාගේ ගෑවෙනවා දෙපැත්තෙම. මෙයාගෙත් ගෑවෙනවා. මෙයාගෙත් ගෑවෙනවා. මෙයාගෙත් ගෑවෙනවා. මෙයාගෙත් ගෑවෙනවා. මෙයාගෙත් ගෑවෙනවා. නේ? මොකද මේකයි මේ පැත්තයි. මෙයාගෙත් ගෑවෙනවා. ඊට පස්සේ මෙයාලගේ ගෑවෙනවා. නේද? මෙයාලගේ ගෑවෙනවා. මෙයාලගේ ගෑවෙනවා. හරි. එතකොට එක පැත්තක විතරක් තින්ත ගෑවෙන කීයක් තියනවද කියලා අහනවා. කීයක් තියනවද? මෙතන 2යි මොකද මෙයාලා මැද ඉන්නේ. මෙයාලගේ මේ පැත්තේ විතරයි කියන්නේ 2යි 4යි. එහා පැත්තේ යට එකේ 6යි. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙනවනේ මේ වගේ තව තුන් පැත්තක් තියෙනවා. දෙපැත්තක්. මෙතන 2යි 4යි 6යි එහා පැත්තේ 1යි 8යි. ඒ කියන්නේ මේ පැති දෙකක් නේ අපිට පෙන්වන්නේ. එතකොට තව පැති දෙකක් එහා පැත්තේ තියෙනවානේ. නේද? අපි හිතුවොත් එහෙම මෙන්න මේ වගේ අපි උදාහරණයක් කරන් බලමු. රයිට්. අපිට පෙන්වන්නේ මෙයාගේ මෙන්න මේ පැත්ත විතරනේ පුතේ පේන්නේ. මේ පැත්තයි විතරනේ අපිට පේන්නේ. මේ පැත්තයි විතරනේ. හැබැයි මේ ඝනකයක පැති කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එතකොට මේ එක පැත්තක දෙකනේ ගෑවෙන්නේ නැත්තේ.
එතන මේ පැත්තේ 2යි මේ පැත්තේ 2යි මේ පැත්තේ 2යි මේ පැත්තේ 2යි ඔක්කොම 8යි. මේ පැත්තෙන් ගෑවෙන්නේ නැති 1 9යි. මේ පැත්තේ ගෑවෙන්නේ නැති 1 කීයද? 10යි. 10ක ගෑවෙන්නේ නැහැ. ඉතින් අපේ සාමාන්‍ය දැනීම තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට උදව් කරන්නේ. හරි. හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න තියෙනවා. ලස්සන රටාවක්. හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න තියෙනවා. බලමු පුතේ. රටාව ඉස්සෙල්ලා අපි තේරුම් අරන් ඉමු කොහොමද මේ රටාව යන්නේ කියලා. හරි. මෙයාව අපි ලොකු කරගෙන මෙන්න මේ හරියට ගමු. දැන් අපි බලමු මේකේ රටාව මොකක්ද කියලා. හරි. පළවෙනි එක තියෙනවා පුතේ දෙකක් එකතු වෙලා ඊට පස්සේ තුනක් එකතු වෙලා තියෙනවා. මෙතන දෙකක් වෙලා තුනක් වෙලා මෙතන හතරක් වෙලා නේද? හරි. දැන් ඔයාලට තේරෙනවද මෙතන එකයි ඊට පස්සේ මෙතන දෙකක් වෙලා මේ පැත්තට මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ නේ? දෙවනි රටාවේදී මේ දෙකක් තියෙනවා තුන වෙලා තියෙන්නේ කොහෙටද? මෙහෙට අලුතෙන් එකක් එකතු වෙලා. මේකෙදි මේ දෙක හැම්ම තියෙනවා මේ තුන හැම්ම තියෙනවා මෙහෙට එකක් අලුතෙන් එකතු වෙලා. ඊළඟ එකේදී මොකක්ද වෙලා තියෙන්නේ? මේ තුනක් උඩට තියෙනවා. මෙන්න 1යි 2යි 3යි 2යි 3යි 4යි. මේ ටික එහෙම්ම තියෙනවනේ කුළුණ වගේ නේ? හරි. එහෙනම් මේකේ මොකක්ද වෙන්න ඕනේ? මේ තුන මෙහෙම්ම තියද්දී මේත් එක්ක 4යිනේ. මෙහෙට එකක් අපිට එකතු වෙන්න ඕනේ. එතන මොකක්ද පිළිතුර? දෙවනි පිළිතුර. මොකක්ද පිළිතුර පුතේ? මෙන්න මේ දෙවනි පිළිතුර. හරි. අපි යමු අපේ 23 වෙනි ප්‍රශ්නයට. 23 වෙනි ප්‍රශ්නේ තියෙනවා හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න කියලා. කොච්චර ලේසි වුණත් අපි හරි අවධානයෙන් මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. පේනවනේ? මේක බුද්ධි පරීක්ෂණයක්. ඉතින් මේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න බුද්ධිය වෙහසන්න ඕනේ. හිතන්න ඕනේ. වෘත්තය තියෙනවා. හරි. මේ වෘත්තයේ මෙන්න මෙහෙම කොටසක් කැපිලා. දෙවෙනි එකට එද්දි. නේද? තුන්වෙනියට එද්දි මේ සම්පූර්ණ කොටසක් ඉවත් වෙලා. මෙහෙම සම්පූර්ණ කොටසක් පුතේ ඉවත් වෙලා. මේක කරකෙන්නේ කොයි පැත්තටද? අපි ඒක අඳුර ගන්න ඕනේ. කොහෙටද? මෙන්න මේ පැත්තට. නේද? right. මෙයාගේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙහෙම තියෙන එක මොකක්ද වෙලා තියෙන්නේ? මෙතනින් තමයි කැලලක් අයින් වෙලා තියෙන්නේ. යන්නේ කොයි පැත්තටද? එයා කරගෙන්නේ මේ පැත්තට. හරි. මෙයාගේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙතනින් කොටසක් තමයි අයින් වෙලා තියෙන්නේ. යන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. හරි. ඔන්න අපි හිර වෙන තැන. ඔහොම ඉඳලා මම ඔයාලට බඩුවක් පෙන්නන්න. මෙන්න මේ උත්තර තුන දිහාත් බලන්නකෝ. right. මෙන්න පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ දිහා බලන්න. එක වගේ නේද? දැක්ක නේද? මේ යන පැත්ත බලන්නකෝ. මේ හැම එකක්ම කරගෙන්නේ කොයි පැත්තටද පුතේ? මේ පැත්තට. එහෙනම් මෙතනින් අඩු වෙලා තියෙන්නේ මේ පැත්තට. එහෙනම් ඊළඟ කෑල්ල අඩු වෙන්නේ කොහෙන්ද පුතේ? මෙන්න මේ පැත්තෙන්මයි. නේද? අවසානට පිටින්නේ මොකක්ද? මේ පැත්තටනේ අඩු වෙවි යන්නේ. පළවෙනි උත්තරේ නෙමෙයි. මොකක්ද පුතේ? අවසානට පිටින්නේ තුන්වෙනි පිළිතුරේ තියෙන විදිහ. ඊට පස්සේ අපි යමු 24 වෙනි ප්‍රශ්නයට. හරි. 24 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. සමචතුරස්‍ර කඩදාසියක් ගෙන ඒ රූපයේ දැක්වෙන පරිදි කඩ ඉරිදිගේ හරිමැදින් දෙකට නවා B රූපයේ දැක්වෙන පරිදි කඩ ඉරිදිගේ කපා කැබලි කරන ලදී. කඩදාසිය කඩ ඉරිදිගේ නැමීම. මේ තියෙන රූපය මේ විදිහට නමලා ඊට පස්සේ නැවූ කඩදාසිය කඩ ඉරිදිගේ මෙන්න මෙහෙම කපලා ඊට පස්සේ අපෙන් ප්‍රශ්න වගේක් අහනවා. දැන් මේක අපිට කතුරු වරන් යන්න බෑනේ නේද? ඒක නිසා අපි දැන් මේක මනෝමයෙන් හිතන්න ඕනේ. ලැබෙන කැබලි පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ත්‍රිකෝණ කැබලි 3කි, ත්‍රිකෝණ කැබලි 4කි, ත්‍රිකෝණාශ්‍ර කැබල්ලක් සහ ත්‍රිකෝණ කැබලි 2කි කියලා තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද? අපි නිකන් කපලා බලමුද මොන වගේ දෙයක්ද වෙන්නේ නැත්තේ කියලා. හරි. අපි කඩදාසියක් කපලම බලමු මේක මොකක්ද වෙන්නේ කියලා. කපලා බලමු. මෙන්න මේ විදිහේ කඩදාසියක් මෙන්න මේ විදිහට පුතේ දෙකට නමනවලු කඩ ඉරි දිගේ. හරි. අපි මේක කරලා ඉවර වෙලා මම ඔයාලට කියලා දෙන්නම් මේ වගේ ගැටලුවක්
විසඳන විදිය රයිට් දෙකට නැමුවා. දෙකට නමලා පුතේ මෙන්න මේ විදිහටනේ කපන්නේ නේද? මෙන්න මේකේ තියෙන විදිහට කොහොමද කපන්නේ? මෙන්න මෙහෙම අපි මෙහා මුල්ලට යනකම් මෙයාව කපනවා. හරි. ඊට පස්සේ අපි බලමුද දිගහැරලා? මෙන්න මේ වගේ ත්‍රිකෝණ කෑලි දෙකයි මේක ත්‍රිකෝණ කෑලි දෙකකට කැපිලා නැද්ද? නැහැ. මොකක්ද කැපිලා තියෙන්නේ? ත්‍රිකෝණ කෑලි තුනකට කැපිලා තියෙන්නේ. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්න කතුරු අරයි යන්නත් බෑනේ. නේ? එහෙනම් ඔන්න රහස මේක කැපෙන්නේ පුතේ මෙයාව නමනවා. ඊට පස්සේ දැන් දෙකට නමපු කෑල්ලක් නේ තියෙන්නේ. දැන් හිතුවොත් එහෙම මෙන්න මේ වගේ කොලයක් මෙන්න මෙහෙම අපි නැමුවා. මතකයි නේද? දෙකට නැමුවා. නමලා කපන්නේ පුතේ මෙන්න මෙතනින්. තේරුණාද? එතකොට ඔයාලා මෙන්න මේ රූපේ ඇඳගන්න මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම කපන්නේ. මේ කපන කැපුම පුතේ මේක එහා පැත්තෙත් කැපෙනව නේද? එහා පැත්ත කියන්නේ මොකක්ද? මෙන්න මේ නමපු කෑල්ලනේ. එහෙනම් නමපු කෑල්ලෙත් මෙන්න මෙහෙම කැපෙනවනේ. හරි. දෙකට නමපු එකනේ. ඉතින් බලන්න මේ මෙතන තියෙන්නේ මේ හා සමාන කෑල්ල. නේද? ඒතර මේ පැත්ත කැපිලා තියෙන්නේ මෙන්න මේ සමාන කෑලි දෙකක්. තේරුණා නේද? මොකක්ද කරේ? කතුරු අරයි යන්නත් බෑ. අපි දැන් චුට්ටක් කල්පනා කරන්න ඕන, හිතන්න ඕනේ. මං මේක බුද්ධි පරීක්ෂණයක්. අපේ IQ එක බලන්නේ. ඉතින් මොකක්ද කරේ? නැමුවා, කැපුවා. ඉතින් මේ කපන කඩේර අපි මේ කෑල්ලෙනේ කපන්නේ පුතේ. කැපුවා. ඉතින් අර අපි මතක තියාගන්න ඕනේ. එහා පැත්තේ කොලේ එහා පැත්තෙත් කැපෙන්නේ. ඒකනේ. ඒක කැපුවා. ඉතින් ත්‍රිකෝණ මොකද්ද? මෙන්න මේ වගේ ත්‍රිකෝණ තුනක් තමයි අපිට ලැබෙන්නේ. හරි. අපි මේ වගේ මේවා ඉන්නේ නැහැ. හැබැයි මොකක්ද? අපි දැන් දන්නවා ගැටලුවක් විසඳන විදිහ. හරි. මෙතන අහනවා පහත දී ඇති බලන්න 25 ප්‍රශ්නය. පහත දී ඇති හැඩය සමචතුරස්‍රයක් බවට පත් කිරීම සඳහා එකතු කළ යුතු අඩුම කොටු සංඛ්‍යාව කීයද කියලා. හරි. මේක විසඳන්න කලින් අපි දැනගන්න ඕනේ සමචතුරස්‍රයක ලක්ෂණ. මොනවද සමචතුරස්‍රයක ලක්ෂණ? හැම පැත්තක්ම සමයි. ඉතින් සමාන චතුරස්‍රයක් පාද හතරක්. එහෙම නැත්නම් පැති හතරක් තියෙන එකක්. එතන මේ පැත්තට ඔන්න විශේෂ අවධානයක් දෙන්න ඕනේ. 1 2 3 4ක් තියෙනවා. එහෙනම් පුතේ උඩටත් කීයක් තියෙන්න ඕනේද? 4ක් තියෙන්න ඕනේ. අපි සම්පූර්ණ කරමු මේක. අපි අඳින්න ඕනේ. මේකේ අnder ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න පිළිතුරු වලට මොකුත් කරන්නේ නැහැ. මේක දැන් සමචතුරස්‍රයක්ද? නැහැ. ඇයි? 1 2 3යි. 1 2 3යි 4යි. එහෙනම් මේ පැත්තටත් 4ක් එන්න ඕනේ. right චුට්ටක් ඇද වෙනවා ගණන් ගන්න එපා. හරි. එතකොට කීයක් ඕනද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක්ද? කොටු කීයක් ඕනේද අපිට එතකොට? එතන අපිට ඕන පුතේ කොටු 9ක් අවශ්‍යයි. හරි. අපි යමු අපේ 26 වෙනි ප්‍රශ්නේ බලන්න. මම බස් රථයකට ගොඩවීම සඳහා පොලිමක සිටියෙමි. මට ඉදිරියෙන් 6 දෙනෙක්ද මට පිටුපසින් 4 දෙනෙක්ද වූහ. මගේ යහළුවා පොලිමේ හරිමැද සිටියේ නම් ඔහු සිටියේ පොලිමේ කීවෙනියාටද? ඔන්න ප්‍රශ්නේ මුල කියවලා මෙතෙන් දෙද්දී අපිට ප්‍රශ්නේ අමතකයි. මොකද්ද කරන්නේ? අන්නාසි කන්නේ යන්නේ දැන්. මම බස් රථයකට ගොඩවීම සඳහා පොලිමක සිටියෙමි. හරි. ඔන්න අපි මේක චිත්‍රයක් අදලා කරමු. ඔන්න මම කවුද? මම බස් රථයකට ගොඩවීම සඳහා පොලිමක සිටියෙමි. මට ඉදිරියෙන් 6 දෙනෙක්. හරි. අපි ඉදිරියේ මෙහි කියලා දාමුකෝ. මට ඉදිරියෙන් ඉන්නවා කවුද පුතේ? කී දෙනෙක්ද? 6 දෙනෙක්ද? මට පිටුපසින් 4 දෙනෙක්ද? මට පිටිපස්සෙන් ඉන්නවා කී දෙනෙක්ද? 4 දෙනෙක්. හරි. මගේ යාළුවා පොලිමේ හරිමැද සිටියේ නම් ඔහු සිටියේ පොලිමේ කීවෙනියාටද කියලා අහනවා. හරි. දැන් මේ පොලිමේ ඉන්න ගණන් කරමු. 6යි 4යි 10යි. මාත් එක්ක පොලිමේ කී දෙනෙක්ද ඉන්නේ පුතේ? 11 දෙනෙක් ඉන්නේ. ඉතින් හරිමැද බැලුවොත් එහෙම හරිමැද කියන්නේ 11යි හරිමැද කියන්නේ. හරි. මේක දැන් අපි පොලිමේ 11 දෙනෙක් ඉන්නවා. හරි. හරිමැද කියන්නේ මොකක්ද? කීවෙනියද එතකොට යාළුවා? කීවෙනියද යාළුවා?
හරි. ඔන්න හිතන්න කීවෙනේද යාළුවා ඉන්නේ? හරි. හරිමද කියන්නේ? හරි හිතන්න මේ පැත්තෙන් ඔන්න 5 දෙනෙක් ඉන්නවා. මේ පැත්තෙමුත් 5 දෙනෙක් ඉන්නවා. කීයද? 10යි. දෙපැත්තෙන්ම සමානයිනේ. නේද? එතකොට ඔන්න යාළුවා ඉන්නේ කීවෙනි ස්ථානේද? 6 වෙනි ස්ථානේ. ඇයි ඒ? එයාට ඉස්සරහින් 5යි පිටිපස්සෙන් 5යි. එතකොට කී දෙනෙක් ඉන්නවද? පොලිමේ 11ක් ඉන්නවා. යාළුවා ඉන්නේ 6 වෙනි ස්ථානයේ. එතකොට මේ පැත්තට 5යි මේ පැත්තට 5යි. එතකොට යා හරියද ඉන්නවා නම් කී වෙනි ස්ථානයට දෙන්නේ? 6 වෙනියාට ඉන්නේ. අපි යමු 27 වෙනි ප්‍රශ්නෙට. කවියක පදපේලි 4ක් මාරු කර ලියා ඇති අයුරු පහවත දැක්වේ. අර්ථවත් කවියා ලැබෙනසේ ගැලපූ විට එම පදපේලිවල නිවැරදි අනුපිළිවෙල වන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනි එක මිහිමත පැලයක් ඉඳා මතු පරපුර රැකෙයි සදා උපන් දිනය සමරනදා රැකගත්තොත් එය සැමදා. මොකද්ද මේ පැලයක් හිටවන දෙයක් ගැන කියන්නේ? මොකක්ද උපන් දිනයේ දවසේ ඉතින් පැලේ හිටපුවහම මතු පරපුර රැකෙයිලු හැමදාම. ඉතින් මේකේ බලද්දි පුතේ අපිට පළවෙනි එක ගන්න පුළුවන් මොකක්ද? මේකේ පළවෙනි පදේ ගන්න පුළුවන් උපන් දිනය සමරනදා. මොකද්ද පුතේ? උපන් දිනය සමරනදා. ඔන්න මෙහෙම එක දාගත්තා. උපන් දිනය සමරනදා. ඊට පස්සේ මිහිමත පැලයක් ඉඳා උපන් දිනය තියෙන දවසේ සමරන දවසේ පොළවේ මිහිමත පොළවේ පැලයක් හිටවනවා. ඊට පස්සේ එය රැක ගත්තොත් සැමදා මතු පරපුර රැකෙයි සදා. මොකක්ද පිළිතුර? දෙවනි පිළිතුර. ඉතින් මේ වෙනකන් අර අපි කියන අපි තාම අමාරුවේ වැටුන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මේ ශිෂ්‍යත්වය හරි ලේසි. හිතන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට අමාරුම හිතන්න. අපි බලන් ඉන්නේ මොන හරි බෙදලා ගුණ කරලා ලොකු දේවල් මේකේ කරන්න දෙයි කියලා නෑ. දැක්කම මේ 28 මේ ප්‍රශ්නෙට යනකම් අපි හරි සැහැල්ලුවෙන් විසඳුවා මේ ප්‍රශ්න ටික. ඉතින් රූපයේ දැක්වෙන්නේ ඉරටු කැබලි 4කි. මෙන්න ඉරටු කැබලි 4 තියෙනවා. එම ඉරටු කැබලි 4 යොදා ගනිමින් සැකසිය හැකි හැඩයක් දැක්වින රූපය තෝරන්න කියලා තියෙනවා. ඉතින් බැලූ බැල්මට මොකක්ද රූපය? ඉස්සලා බලන්න ඕනේ මේ කුඩා ප්‍රමාණයේ එකම සමාන ඉරටු කැබලි දෙකයි ඊට ටිකක් දිගින් වැඩි ප්‍රමාණයේ ඉරටු කැබලි දෙකයි. ඉතින් මේක හදන්න තුන්වෙනි පිළිතුරේ තියෙන එක්කෙනාව හදන්න අපිට මොකක්ද ඕනේ? හැඩතලය හදන්න. ඒ හැඩතලය හදන්න ඕනේ සමාන ඉරටු කැබලි නිපුතේ. හරි. මෙයාව හදන්න මේ බලන්න. මේ එක්කෙනෙකුට එක්කෙනෙක් අසමානයි. ඒතකොට එයා ගන්න බෑ. මෙන්න මෙයා මේ දෙන්නත් සමානයි. එතකොට නිවැරදි පිළිතුර කවුද? පළවෙනි පිළිතුර. දැක්කද? හිතන්න තියෙන්නේ වෙන මොකොත් නැහැ මේකේ. 29 නිමල් නාදන් මීනා හා කුමාරය යන ශිෂ්‍ය ශිෂ්‍යයන් 4 දෙනා අතුරින් දෙදෙනෙකු තෝරා ගැනීමට ගුරුතුමියට අවශ්‍ය වී තිබේ. ඇයට ඒ සඳහා එකිනෙකාට කළ හැකි වෙනස් තේරීම් කර හැකි ඇයට ඒ සඳහා එකිනෙකට වෙනස් තේරීම් කළ හැකි ආකාර කීයක් තිබේද කියලා අහනවා. ප්‍රශ්නේ කියවද්දිම මතක වෙනවා. හැබැයි කෙටිටම තියෙනවා. කෙටිටම සාර්ථක නැහැ පුතේ. මොකද කෙටිටම නම් කීයක් කියලා මතක තියාගන්නද? ඊට වැඩිය හොඳයි චිත්‍රයක් අඳලා කටු වැඩ කරලා මේ වැඩේ කොට දාගන්න එක. නිමල් නාදන් මීනා හා කුමාරය යන ශිෂ්‍යයන් 4 දෙනා අතරින් දෙදෙනෙකු තෝරා ගැනීමට ගුරුතුමියට අවශ්‍ය වී තිබේ. ඇයට ඒ සඳහා එකිනෙකට වෙනස් තේරීම් කළ හැකි ආකාර කීයක් තිබේද? කෙටිටම සාර්ථක ඇති කීයක් කියලා මතක තියාගන්නද? මෙතන ඉන්න පුද්ගලයා කවුද? අපි කටවැඩිය කරමු. නිමල් ඉන්නවා, නාදන් ඉන්නවා, මීනා ඉන්නවා, කුමාරි ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඉස්සල්ලාම අපි කවුද? රයිට්. ඔන්න මේ ප්‍රශ්නෙට පිළිතුර මම මෙන්න මෙතන හදනවා. හරි. ඊට පස්සේ පළවෙනියට මෙයා ගන්නවා කවුද? නිමලුයි. ආයි කවුද? නාදනුයි ගන්නවා. ඊට පස්සේ නිමලුයි මීනයි ගන්නවා. කවුද? නිමලුයි මීනයි ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්නවා නිමලුයි කුමාරි. කවුද ගන්නෙ? නිමල් සහ කුමාරි. ඊට පස්සේ ආයි ගන්න පුළුවන් පුතේ නාදන් සහ නිමල් ගන්න බෑ. ගත්තානේ. ඊට පස්සේ ගන්න පුළුවන් කවුද? නාදන් සහ
මීනා ගන්න පුළුවන්. කවුද? ඊට පස්සේ ගන්නවා අපි නාදන් සහ මීනා. ඊට පස්සේ ගන්න පුළුවන් නාදන් සහ කුමාරි. කවුද? නාදන් සහ කුමාරි. ඊට පස්සේ ආය අපිට ගන්න පුළුවන් කවුද? මීනා සහ කුමාරි. කවුද? මීනා සහ කුමාරි. ඉතින් එකිනෙකට වෙනස් අවස්ථා තියෙනවා. කීයක්ද පුතේ? තෝරන්න පුළුවන් එකිනෙකට වෙනස් අවස්ථා 6ක්. හරි. ඊට පස්සේ අපි යමු 30 වෙනි ප්‍රශ්නෙට. 30 වෙනි ප්‍රශ්නේ පළමු වන හා හරි. අපි ඉස්සල්ලා අපි මෙතන ලියපු එක මකාගෙන ඉමු. නැත්නම් ඔයාලට පැටලෙනවා. right. ඊට පස්සේ අපි යමු 30 වෙනි ප්‍රශ්නේ බලන්න. 30 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ පළමු වන හා දෙවන හිස්තැන් සඳහා පිළිවෙලින් වඩා සුදුසු වචන යුගලය තෝරන්න තියෙනවා. ශ්‍රී ලංකාවේ වන සම්පත ශීඝ්‍රයෙන් හිස්තැනක් නිසා වල්ලලි තර්ජන ඇත. ශීඝ්‍රයෙන් අඩුවීම නිසා වල්ලලි තර්ජන ද ආරක්ෂාව නිසා වල්ලලි තර්ජනය පාලනය වී ඇද්ද? පැතිරීම නිසා වල්ලලි තර්ජන දියුණු වී ඇද්ද කියලා අපි බලනවා. මොකක්ද වල්ලලි තර්ජන? මෙන්න පොයින්ට් එකක් තියෙනවා පුතේ. අලි තර්ජන. ඒ කියන්නේ අලි තර්ජන. අලියෝ ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරනවා. ලංකාවේ වන සම්පත ශීඝ්‍රයෙන් ආරක්ෂා වුණාම අලි කැලේ ඉන්න අලි ගමට ඇවිල්ලා තර්ජනය කරන්න ඕනේ නැහැනේ. නේද? වන සම්පත ශීඝ්‍රයෙන් පැතිරෙනවා කියන්නේ මේ වන සම්පත විශාල වෙනවනේ. එතකොට අලි ගමට එනවද? තර්ජනයක් වෙනවද? ඔන්න හිතන්න තියෙන දේවල්. අලි ගමට එන්නේ ඇයි? ලංකාවේ වන සම්පත ශීඝ්‍රයෙන් අඩුවීම නිසා. නේද? මොකක්ද අපි හිතුවේ? මේ පිළිතුරු තුනක් ගැන එක්ක අපි හිතුවා වන සම්පත ආරක්ෂා වෙද්දී මෙන්න අපි ගැටලුව විසඳන්න අවශ්‍ය පොයින්ට් එක අලි තර්ජන. එතකොට අලි එන්නේ ඇයි ගමට කියලා අපිට හිතෙන්න ඕනේ. ඉතින් ඔයාලා එදිනදා පත්තර කියවනවා නම්, ප්‍රවෘත්ති බලනවා නම් අලියෝ එන්නේ ඇයි ගමට? කැලේ ඉඩ නැති නිසා. එහෙම නැත්නම් මේ වන විනාශ කරන නිසා අලින්ගේ මේ සත්තුන්ගේ නිජ භූමි එයාලගේ දේවල් විනාශ කරද්දී ඒගොල්ලෝ කෑම හොයාගෙන තමයි මේ ගමට එන්නේ. ඉතින් ගමට ආපුහම හරි කලබල. ඉතින් මේ වෙන්නේ ඇයි? ආරක්ෂාව නිසා ගමට එනවද අලි? ශීඝ්‍රයෙන් පැතිරීම නිසා ගමට අලි එනවද කියලා හිතනවා? නෑ. ගමට අලි එන්නේ ඇයි? වන සම්පත ශීඝ්‍රයෙන් අඩුවීම නිසා වල්ලලි තර්ජන උග්‍ර වී ඇත. උග්‍ර වෙලා කියන්නේ මොකක්ද? වැඩි වෙලා. මොකක්ද වෙලා තියෙන්නේ පුතේ? වැඩි වෙලා. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 31 පාසලක ස්ථාන කිහිපයක පිහිටීම සහ එම ස්ථාන වලට යන මාර්ගය දැක්වෙන දල සටහනක් පහත දැක්වේ. ඒ අසුරෙන් 31 සහ 32 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න කියලා තියෙනවා. හරි. මෙන්න ප්‍රධාන දොරටුව, මෙන්න කාර්යාලය, පන්තිය, පුස්තකාලය. හරි. ඊට පස්සේ යන ළමයෙකු උදෑසන ප්‍රධාන දොරටුවෙන් පාසලට පිවිසෙන විට ඔහුගේ දකුණු අත දෙසින් ඉර පායාගෙන එමින් තිබුණි. ඒ අනුව පුස්තකාලය පිහිටා ඇත්තේ පන්තියට කුමන දිශාවෙන්ද කියලා අහනවා. මොකක්? ළමයෙකු උදෑසන ප්‍රධාන දොරටුවෙන් පාසලට පිවිසෙන විට මෙන්න ප්‍රධාන දොරටුව. මෙයා මෙහෙමනේ යන්න ඕනේ. right. ඔන්න ළමයා. හරි. අපි ළමයා අඳපු නිකන් මේ පැත්තට ඔයා කියලා හිතන්න, මේකෙදි ඔයා කියලා හිතන්න. right. ළමයෙකු උදෑසන ප්‍රධාන දොරටුවෙන් පාසලට පිවිසෙන විට ඔහුගේ දකුණු අත දෙසින් ඉර පායාගෙන එමින් තිබුණි. දැන් මෙහෙම මම යනවා කියලා හිතන්න, මේ පැත්තෙන් මම යන්නේ මේ ප්‍රධාන දොරටුව. මෙහෙම යද්දී මගේ දකුණු අත පැත්තෙන් තමයි පුතේ ඉර පායාගෙන ඉන්නේ. එහෙනම් මේ මොන පැත්තද? ඉර පායන්නේ උදේට නැගෙන හිර දිශාවෙන්. හරි. ඔහුගේ දකුණු අත දෙසින් ඉර පායාගෙන එමින් තිබුණි. ඒ අනුව පුස්තකාලය පිහිටා ඇත්තේ පන්තියට කුමන දිශාවෙන්ද? right. මේ නැගෙනහිර. එහෙනම් මේ කොහෙද? බටහිර. ඔන්න නැගෙනහිරයි බටහිරයි අපි හොයාගත්තා. හරි. අහන්නේ මොකද්ද? ඒ අනුව පුස්තකාලය පිහිටා ඇත්තේ පන්තියට කුමන දිශාවෙන්ද? හරි. මෙයා මේ පැත්තෙන් යන්නේ නේද? පන්තියට කුමන දිශාවෙන්ද කියලා අහන්නේ. right. මෙහි නැගෙනහිර එන්න නම් අපි මේ දිශාදර්ශකය පොඩ්ඩක් ඔළුවෙන් හිටවලා අඳිමු.
මෙතන උතුර, මෙතන ඊසාන, ඊට පස්සේ මේ පැත්තනේ පුතේ නැගෙනහිර නේද? මේ පැත්ත නැගෙනහිර, මේ පැත්ත ගිනිකොන, මේක දකුණ, මේක නිරිත, මේක බස්නාහිර, මේක වයඹ. හරි. දැන් හරිනේ. හරි. මේකේ මැදගත්තා. ඔයා මේ පේපර් එක ඔයාගේ පැත්තට හරව ගත්තාම ඔයා යන්නේ කියලා හිතන්න. ඔයාගේ දකුණු අත පැත්ත තමයි නැගෙනහිර. ඔයා යන්නේ එතකොට පුතේ උතුරු පැත්තට. එතකොට අහන්නේ ඒ අනුව පුස්තකාලයේ පිහිට ඇත්තේ පන්තියට කුමන දිශාවෙන්ද? පන්තියට කුමන දිශාවෙන්ද? පන්තිය තියෙන්නේ කුමන දිශාවෙන්ද? පුස්තකාලයේ පිහිටලා තියෙන්නේ. මෙහෙම බැලුවොත් එහෙම පන්තියට බස්නාහිර දිශාවෙන්. ඔච්චර දෙයක් කරන්න ඕනෙත් නැහැ. දැන් ඔන්න ඔයාටම hina යයි මේ ප්‍රධාන දොරටුවයි පුස්තකාලයයි ප්‍රධාන දොරටුවයි පන්තියයි එකම සීමාවේ නේද මේ තියෙන්නේ. ඉතින් මේ යන ළමයාගේ දකුණෙන් නැගෙනහිර නම් බටහිර අර පැත්තෙන්නේ. ඉතින් මේ නැගෙනහිර මේ මොන පැත්තද කියලානේ අහන්නේ නේ. දැක්ක නේද? මෙච්චර දේවල් අපි කරන්න ඕනේ නැහැ. මේක චුට්ටක් අවධානයෙන් බැලුවා නම් උත්තරේ එන්නේ නැද්ද? එනවා. එන්නේ නැද්ද? එනවා. මේ අපේ රවට්ටලා බුද්ධි පරීක්ෂණයක්. මේ තේරවිලි වගේ හරිම ලේසි. ඒතර කොයි පැත්තෙන්ද තියෙන්නේ? මොන පැත්තෙන්ද තියෙන්නේ පුතේ? බස්නාහිර දිශාවෙන්. right. මොකද්ද බස්නාහිර දිශාවෙන්? අච්චර දේවල් කරන්න ඕනේ නැහැ. මේක හිතුවනම් නේ. හරි. ඊට පස්සේ දිනවා ළමයෙකු ප්‍රධාන දොරටුවේ සිට තම පන්තියට යන විට වම් පසටත් දකුණු පසටත් හැරෙන වාර ගණන කීයද කියලා. මොකක්ද කියන්නේ? වාර ගණන කීයද කියලා අහනවා. හරි. බලමු ප්‍රධාන දොරටුවේ ඉඳලා. හරි. මෙයා ප්‍රධාන දොරටුවේ ඉඳලානේ යන්නේ පුතේ. එතකොට හරි අපි මේක මකාගමු. කටුවැඩ කරන්න ඕනේ. හරි. උත්තර ඉස්සරහා මොකුත් කරන්නේ නැහැ. ළමයෙකු ප්‍රධාන දොරටුවේ සිට තම පන්තියට යන විට වම් පසටත් දකුණු පසටත් පේපරේ වාගේ පැත්තට හරව ගත්තා. ඔන්න මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා ආය හැරෙන්නේ කොහෙටද? මෙතනින් හැරෙන්නේ කොහෙටද? ඉස්සෙල්ලා කොහෙටද යන්නේ? තම පන්තියට යන විට. පන්තිය කොහෙද තියෙන්නේ? මෙන්න මේ පාරේනේ යන්න තියෙන්නේ. නේ. පන්තියට මෙතෙන් යන්න තියෙන්නේ. මෙහෙම යනවා ඔන්න මම යනවා. මෙතෙන් ගිහිල්ලා ආය හැරෙන්න තියෙනවා. කොහෙටද හැරෙන්න තියෙන්නේ? දකුණට ඔන්න එකක් හැරුණා. ඊට පස්සේ ඔන්න දකුණට හැරිලා මම මෙහෙම යනවා. අපි හැරෙනවා. ඊට පස්සේ මෙහෙම හැරිලා ඕම යද්දි ආයි කොහෙටද හැරෙන්න තියෙන්නේ? මෙහෙට හැරෙන්න තියෙනවා කොහෙටද පුතේ? වමට. ඔන්න වමෙන් ගිහිල්ලා ආයි මං හැරෙන්න තියෙනවා කොහෙටද ආයේ? වමට. වමේ ඔන්න ඔහොම යද්දි ආයි හැරෙන්න තියෙනවා මං කොහෙටද? දකුණට. ඔන්න දකුණට හැරිලා මෙහෙම යද්දි ආයි හැරෙන්න තියෙනවා කොහෙටද? වමට. එතකොට මොකද්ද තියෙන්නේ? වම් පසට කීයක් හැරිලාද? වම් පසට අපි හැරිලා 3 පාරක්. දකුණු පසට කී පාරක් හැරිලාද? දකුණු පසට අපි හැරිලා 2 පාරක්. එතකොට නිවැරදි පිළිතුර මොකක්ද පුතේ? මෙන්න මේ පළවෙනි නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. වම් පසට 3යි, දකුණු පසට 2යි. ඉතින් ඔන්න ප්‍රශ්න ටික ඉවර වෙන්නත් වෙනවා. තාම අර අපි කියන ලොකු ගාණක් හම්බ වෙලා නැහැ 2018. ඉතින් ශිෂ්‍යත්වය අමාරු නෑ. අමාරු ඇයි? කටුවැඩ කරන්නේ නැහැ. හිතන්න දන්නේ නෑ. නෙවෙයි හිතන්න කම්මැලි. හරි. 49 සිට 99 තෙක් ඇති ගණිත සංඛ්‍යා ලිවීමේදී පහ ඉලක්කම ලියවිය යුතු වාර ගණන කීයද කියලා. හරි. දැන් ඔන්න මෙතෙන්දි පොඩ්ඩක් පැටලෙනවා අපි. 49 ඉඳලා අන්න හිතන්න දෙයක්. 49 ඊළඟට දෙන්නේ කීයද? 50. අමාරු නෑනේ. මොකක්ද? 50. 51. ඊට පස්සේ 52, 53, 54, 55, 56, 57, 58. ඊට පස්සේ 59 99ට වෙනකන් කියපුවහම අපිට පොඩ්ඩක් කම්මැලි හිතෙනවා. 49 නේ දින මුතු එකක් නේ. ඊට පස්සේ ඔන්න 59ට යනකන්නේ පහේ වලිය වෙන්නේ. අය කීයේදීද ලියවෙන්නේ පුතේ? 65ේදී, 75ේදී, 85ේදී, 95ේදී. නේද? හරි. දැන් පහ ටික ගණන් කරමු. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි, 13යි, 14යි,
15යි. කීයක් තියෙනවද? හරි. කීයක් තියෙනවද පුතේ? 15ක් තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙන්න මේ 55 පහේ ඉලක්කම් දෙකක් තියෙනවා. පහ විතරක් නෙවෙයි මොන සංඛ්‍යාවක් දුන්නේ දෙද්දී ලියද්දී ඒ ඉලක්කම ලියවෙන වාර ගණන නැහුවොත් ඒ වලට අනිවාර්යයෙන් මෙන්න මේ වගේ එකක් හම්බ වෙන එකක් කියලා නෙවෙයි අපි දෙකක් කියලා ගණන් ගන්නෙ. හරි. 34 වෙනි ප්‍රශ්නේ. 4 මෙන්න ආදේශන හැකියාව ආදේශ ගාන 4 තරු ලකුණු දෙක මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. 4 තරුව දෙක සමානයි. 4 මෙන්න මේක දෙක ගන්න සම්බන්ධය සංකේත සඳහා භාවිතා කර ඇති ගණිත කර්ම දෙක. දැන් ඉතින් අපි කලබල වෙන්නේ නැහැ. මෙන්න මෙහෙමනේ ගැටලුව තියෙන්නේ නේද? ගණිත කර්ම දෙක මොකක්ද කියලා අහනවා. හරි. මේකෙන් කියන්නේ මේ දෙපැත්තම හරි සමානයි. මේකෙන් එන එකතුවයි මේකෙන් එන අගයයි සමානයි. මේ අගයයි සමාන වෙන්න ඕනේ. දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ තරාදිය වගේ. දැන් මේකට අපි කරන්නේ මේ පිළිතුරු තුන ආදේශ කරනවා. හරි. පළවෙනි පිළිතුරේ තියෙන්නේ පුතේ මොකද්ද? පළවෙනි පිළිතුරේ තියෙන්නේ එකතු කිරීම හා ගුණ කිරීම. දාලා බලනවා මෙතන එකතු කිරීම. 4යි 2යි 6යි. ගුණ කිරීම 4 වරක් 2 8යි. එයාව ගන්න බෑ. ගැලපෙන්නේ නැහැ. ඔයාලා හැම මෙතන පිළිතුරු ගාවක් කිසිම දෙයක් කරන්නේ නැහැ. තේරුණාද? හරි. ගන්න පුළුවන්ද? බෑ. දෙවන පිළිතුර ආදේශ කරනවා. එකතු කිරීම හා බෙදීම. එකතු කරලා බලනවා 4යි 2යි 6යි. 4 බෙදීම 2 2යි. ගැලපෙනවද? නැහැ. සමාන නැහැ. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි කියලා හිතනවා. නැහැ. ඒකත් අපි තුන්වෙනි උත්තරෙත් අපි බලනවා. බලමු තුන්වෙනි උත්තරේ තියෙන්නේ පුතේ. මොකද්ද තියෙන්නේ? අඩු කිරීම සහ බෙදීම. හරි. අපි බලමු 4න් 2ක් කීයද? 4න් 4 අඩු කිරීම 2 2යි. 4 බෙදීම 2 කීයද? 2යි. ඔන්න පිළිතුර ආවා. ඉතින් මහ ලොකු දෙයක්ද? නෑ. මේ පිළිතුරු ටික අපි ආදේශ කරලා බැලුවා. නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. ඉතින් 35 වෙනි ප්‍රශ්නේ හදිසි ආපදා තත්ත්වයක් නිසා මේ 14 වෙනිදා සඳුදා සිට සෙනසුරාදා හා ඉරිදා ඇතුළුව නොකොඩවාම දින 9ක් පාසල වසා තබන ලදී. එම පාසල නැවත විවෘත කරන ලද්දේ. right. මෙන්න ප්‍රශ්නේ අවතකුණා. මොකද කරන්නේ? ආයෙ කියවනවා. දැන් ඉඟි ටික සටහන් කර හදිසි ආපදා තත්වයක් නිසා මේ අනවශ්‍ය වචන තියෙනවා මේකේ. අපිට ඒවා වැඩක් නැහැ. නිසා මේ 14 සඳහා සිට සෙනසුරාදා හා ඉරිදා ඇතුළුව නොකොඩවාම ඔන්න දැන් අපේ ඔළුවේ තියෙනවානේ ඉස්කෝලේ තියෙන්නේ සතිය දවස් 5ක් විතරයි කියලා. හැබැයි මෙතන සෙනසුරාදා හා ඉරිදා ඇතුළුව නොකොඩවාම දින 9ක් පාසල වසා තමන ලදී. එම පාසල නැවත පටන් ගත්තේ කවද්ද කියලා අහනවා. හරි. 14 සඳුදා. ඔන්න 14 සඳුදා නිවාඩු. හරි. සෙනසුරාදා හා ඉරිදා ඇතුළුව නොකඩවාම දින 9ක්. හරි. අපි දැන් දින 9ක් යන්න තප්පර 9ක් යයිනේ නේද? 15 16 17 1යි 2යි 3යි 4යි 5යි 18 19 20. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 22. right. එතකොට තියෙනවා සිට සෙනසුරාදා හා ඉරිදා ඇතුළු නොකොඩවාම දින 9ක් පාසල වසාතන ලැබී. එම පාසල නැවත පටන් ගත්තේ කවද්ද කියලා අහනවා. එතකොට මේ අඟහරුවාදා, මෙයා බදාදා, මෙයා බ්‍රහස්පතින්දා, මෙයා සිකුරාදා, මෙයා සෙනසුරාදා, මෙයා ඉරිදා, මෙයා සඳුදා, මෙයා අඟහරුවාදා. ඉතින් අය පාසල පටන් ගත්තේ කවද්ද කියලා අහනවා. 22 අඟහරුවාදා. උත්තරේ දිනනවා මෙන්න පළවෙනියටම. නෑ. කල්පනා කරන්න දෙයක් තියෙනවා. මොකක්ද? 14 වෙනිදා ඉඳලා දවස් 9ක් එක දිගටම නිවාඩු. එක දිගටම දවස් 9ක් නිවාඩු. ඉතින් 14 ඉඳලා 22ට එනකන් දවස් 9 හරිනේ. එහෙනම් 22 වෙනි අඟහරුවාදා එන්න ඕනේ නැහැ. ඉතින් දවස් 9ක් කියපුවම 22ක් නිවාඩුනේ. ආයේ පටන් ගන්නේ 23 වෙනි
බදාදා. right. ඒකත් ඔයා හිතුවා කියන්නකො 23 කියලා. හැබැයි අවධානය නැතුව බලනවා නම් මේ මැයි 23 මේක ගහයි. ඇයි නෑ. මැයි 23 ගහරුවාදා. නෙමෙයිනේ. මැයි 23 වෙලා බදාදා. ඒක නිසා මේ පේපර් එක ලියන්න අවධානය සහ කල්පනා කරන්න ඕනේ ඒ දෙක අංක 1. right. ඊට පස්සේ අපි යමු. හරි. ඊට පස්සේ අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට මේ 36 වෙනි ප්‍රශ්නය. හරි. 36 වෙනි ප්‍රශ්නේ තියෙනවා කොළඹ සිට යාපනය බලා ගමන් කළ බස් රථයක් නගර කිහිපයක් පසු කළ ආකාරය පහත දැක්වේ. මාරවිල නගරය පසු කළේ පූනෑව නගරය පසු කිරීමට පෙරය. පූනෑව නගරය පසු කිරීමෙන් පසුව මාංකුලම නගරය පසු කරන ලදී. බස් රථය යාපනයේ සිට කොළඹ බලා එම මාර්ගයේම ආපසු පැමිණෙන විට නගර පසු කරන අනුපිළිවෙල කුමක්ද කියලා අහනවා. මොකක්ද? මාරවිල නගරය පසු කළේ පූනෑව නගරය පසු කිරීමට පෙරය. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙම හිතනවා ඉතින් අපිට. නේ? දැන් අපි ගොඩක් කචල් වෙනවා වගේ. මාරවිල නගරය පසු කළේ පූනෑව පසු කිරීමට පෙර. නේද? එහෙනම් මොකද්ද? මාරවිල. අපි පිළි මාරවිල පහු කරලා තියෙන්නේ පූනෑව පහු කරන්න පසු. මාරවිල නගරය පසු කළේ පූනෑව නගරය පසු කිරීමට පෙරය. නේද? එහෙනම් මාරවිලට උඩින් නේද පුතේ පූනෑව තියෙන්න ඕනේ. නේද? මාරවිල නගරය පසු කළේ පූනෑව නගරය පසු කිරීමට පෙරය. පූනෑව නගරය පසු කිරීමෙන් පසුව මාංකුලම් නගරය පසු කරන ලදී. එතන මොකද්ද? මාන් කුලම් නගරය පසු කරන ලදී. right. අපි මේක ලස්සන ලියාගමු. මොකද්ද කියන්නේ? මාරවිල නගරය පසු කළේ පූනෑව නගරය පසු කිරීමට පෙරය. එහෙනම් ඔන්න මාරවිල පහු කරලා ඔන්න මාරවිල පහු කළා මෙන්න මෙහෙම බස් එක යනවා. නෑ. බස් එක යන්නේ කොයි පැත්තටද? මේ පැත්තට යන්නේ පුතේ. ඔන්න මාරවිල පහු කරලා මේ පැත්තට බස් එක යනවා. ඊට පස්සේ පහු කරනවා මානවිල නගරයේ පසු කළේ පූනෑව නගරය පසු කිරීමට පෙරය. හරි. එහෙනම් මාරවිලට කරින්න තියෙන්න ඕනේ පූනෑව. නේද? right. පූනෑව. ඊට පස්සේ කියනවා පූනෑව නගරය පසු කිරීමෙන් පසුව මාංකුලම් නගරය පසු කරන ලදී. පූනෑවත් පහු කළා ඔන්න මාන්කුලම් පහු කරලා. right. ඊට පස්සේ නගරය පසු කරන බස් රථය යාපනයේ සිට කොළඹ බලා එම මාර්ගයේම ආපසු පැමිණෙන විට. හරි. මේ කොළඹ ඉඳලා යාපනය බලානේ. එහෙනම් කොළඹ කොහෙද තියෙන්න ඕනේ? මෙතනනේ තියෙන්න ඕනේ නේද? යාපනය කොහෙද තියෙන්න ඕනේ? මෙතන තියෙන්න ඕනේ. නේ? ඊට පස්සේ අපෙන් අහන්නේ අය යාපනයේ ඉඳලා කොළඹට එද්දි කොහොමද ආවේ කියලා. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මේ බලන්නකො. මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තා නම් මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ. මාරවිල පූනෑව ඊට පස්සේ මාම්කුලම්. මාරවිල පූනෑව මාම්කුලම්. හරිනේ. කොළඹ ඉඳලා යන විදිය නෙමෙයි දීලා තියෙන්නේ. අපිනේ කලබල උනේ. කොළඹ ඉඳලා යාපනයේ යන විදිය. මාරවිල නගරය පහු කරලා පූනෑව කතන් උත්තර ගොඩක් කියනවා. හැබැයි අපි බුද්ධියෙන් හිතන්න ඕනේ. මාරවිල පහු කරලා පූනෑවට ගිහිල්ලා පූනෑව පහු කරලා මාංකුලම් ගිහිල්ලා යාපනයේ ගිහින් තියෙන්නේ. නේ? අය අහන්නේ මේක ආපස්සට එද්දි මොනවද පහු කරන්නේ කියලා කොළඹට එද්දි. මාංකුලම් පහු කරනවා, පූනෑව පහු කරනවා, මාරවිල පහු කරනවා. අර ගියේකනේ ආයි පහු කරගෙන එන්න ඕනේ. ඒතර මොකද්ද උත්තරේ? මාංකුලම්, පූනෑව, මාරවිල. තුන්වෙනි පිළිතුර. හරි. අපි යමු. තව ප්‍රශ්න තුනයි. ඔන්න. තාම අපි කියන අමාරු වැටුන්නේ නැහැ අපි. මේ තරම් ශිෂ්‍යත්වය අමාරු නැහැ. ළමයෙකුගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර 500කි. ඔහු උදෑසන පාසල් යන විට මුළු දුරින් හරියටක් ගොස් ආපසු නිවසට පැමිණ නැවත පාසලට ගියේය. ඔහු ගමන් කළ මුළු දුර. ආයෙත් අපි පොඩ්ඩක් කලන්තේ වගේ එනවා. ප්‍රශ්නේ අමතකුණා. කටු වැඩ කරනවා දැන්. ප්‍රශ්නේ අමතකුණාම කටු වැඩ කරනවා. ළමයෙක් නිවසේ සිට පාසලට ඇති දුර මීටර 500කි. right. ඔන්න ළමයාගේ
නිවසේ ඉඳලා මම මෙතනම හදනවා. ඔයාලා හදන්න එපා. ඔයාලට කටුවැඩ කොලයක් හම් වෙනවා. මෙන්න මෙයාගේ නිවස. ලස්සන චිත්‍රයක් අඳිනවා. ළමයිගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර 500යි. ඔන්න පාසල. එහෙනම් මෙතන පාසල. මේ සම්පූර්ණ දුර කීයද පුතේ? මීටර් 500යි. ඔව් උදෑසන පාසල් යන විට මුළු දුරෙන් හරියඩක් ගොස්. 500න් හරියඩක් කියන්නේ කොච්චරක්ද? හරියඩක් කියන්නේ ඔන්න 250ක්. මීටර් 250ක් හරියඩක් ගොස් ආපසු නිවසට පැමිණ 250ක් ගිහිල්ලා හිතන්න මෙතන ඉඳලා මෙයා භාගයක් එනවා මෙතෙන්ට. අය මෙයා ගෙදර යනවා. භාගයක් ආව කියන්නේ 250යිනේ. අය ගෙදර යන්නත් ආයි මීටර 250ක් මෙයා කැප කරන්න එපා පුතේ. හරි. ගොස් ආපසු නිවසට පැන නැවත පාසලට ගියේ. අය ඇවිල්ලා මොනවා හරි අමතක වෙන්නේ නැදිනේ. අය යනවා හොම ඉස්කෝලේට. අය සම්පූර්ණ ඉස්කෝලේටම දුර කීයද? මීටර් 500යි. ඔහු ගමන් කළ මුළු දුර කොපමණද කියලා අහනවා. මුළු දුර කොච්චරක්ද? 0යි 5යි 5යි 10න් 0.1ක් ඉතුරුයි. 4යි 5යි 10යි මීටර් 1000යි. මීටර් කීයද පුතේ? මීටර් 1000යි. නිවැරදි පිළිතුර තමයි මොකක්ද නිවැරදි පිළිතුර? දෙවනි පිළිතුර. හරි. 38 වෙනි ප්‍රශ්නය. සමිතියක සමාජිකයෝ 10 දෙනෙක් සිටිති. සෑම මාසයකට වරක්ම සමාජිකයන්ගේ නාම ලේඛනයේ අනුපිළිවෙලට එක් එක් සමාජිකයාගේ නිවසේ සමිති රැස්වීම පැවැත්වේ. පළමු වන සමාජිකයාගේ නිවසේ රැස්වීම පැවතියේ පෙබරවාරි මාසයේදීය. ඔහුගේ නිවසේ මීළඟ රැස්වීම පැවැත්වෙන්නේ කවර මාසයේද කියලා අහනවා. ඔන්න ප්‍රශ්නේ අමතක වුණා. මුල කියලා අගටදී ප්‍රශ්නේ අමතක වෙනවා. දැන් මේකේ තියෙන ඉඟි ටික අරගෙන මොකක්ද කරන්නේ? මේකේ තියෙන ඉඟි ටික අරගෙන අපි කටු වැඩ කරන්නයි සූදානම් වෙන්නේ. සමිතියක් තියෙනවලු. 10 දෙනෙක් ඉන්නවලු. ඔන්න පළවෙනි ඉඟිය. සමිතියක පුතේ සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද? ඔන්න පළවෙනි ඉඟිය සමිතියක සමාජිකයෝ ඉන්න 10 දෙනෙක්. හැම මාසයකම එක සමාජිකයෙක්ගේ ගෙදර තමයි මොකක්ද රැස්වීම තියන්නේ. පළමුවන සමාජිකයාගේ නිවසේ රැස්වීම පැවතියේ පෙබරවාරි මාසේ. ඔන්න පළවෙනියාගේ ඉඟි තුනක් තියෙනවා. සමිතියක් තියෙනවා, සමාජිකයෝ 10 දෙනෙක් ඉන්නවා. හැම මාසෙම අද ජනවාරි මාසේ තිබ්බනම් ලබන මාසේ ඊළඟ සමාජිකයාගේ ගෙදර පෙබරවාරි මාසේ. කොහොමනේ යන්නේ? ඉතින් අහනවා පළමුවෙනි සමාජිකයා නිවසේ රැස්වීම පැවතියේ පෙබරවාරි මාසේ. ඔන්න පළවෙනි එක්කෙනාගේ පෙබරවාරි මාසේ. ඔහුගේ නිවසේ මීළඟ රැස්වීම පැවැත්වෙන්නේ. එහෙනම් දෙවනියාගේ කවද්ද? දෙවනි සමාජිකයාගේ පෙබරවාරි මාර්තු. තුන්වෙනියාගේ අප්‍රේල්. හරි. හතරවෙනියාගේ මැයි. හතරවෙනියාගේ මැයි. පස්වෙනියාගේ ජූනි. හයවෙනියාගේ ජූලි. හත්වෙනියාගේ ජූනි ජූලි අගෝස්තු. අටවෙනියාගේ මොකක්ද? අගෝස්තු. අගෝස්තු වලට පස්සේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු. ඊට පස්සේ සැප්තැම්බර්. නවවෙනියාගේ නොවැම්බර්. දහවෙනියාගේ කවද්ද? දෙසැම්බර්. ඔන්න සමාජිකයෝ 10 දෙනා ඉවරයි. ආයෙත් යනවානේ පළවෙනි සමාජිකයාට නේද? දෙසැම්බර්. හරි නේද? ඔන්න ඔයාලා බලන් හිටියා නෑ. පැටලුණා අපිට තැනක. කොතනද? අවධානයෙන් ඉන්න ඕනේ. පෙබරවාරි පළවෙනි සමාජිකයා. දෙවෙනියා මාර්තු. පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වලට පස්සේ නොවැම්බර් නෙවෙයි. සැප්තැම්බර් වලට පස්සේ මොකක්ද පුතේ? ඔක්තෝබර්. මොකක්ද? ඔක්තෝබර්. සැප්තැම්බර් ඔක්තෝබර්. ඊට පස්සේ නොවැම්බර්. හරි. දැන් සමාජිකයෝ 10 දෙනාගේ රැස්වීම ඉවරයි. දැන් ආයේ පළවෙනියගේ ඉඳලා තමයි ආයේ යන්නේ. නේද? ඊළඟ අවුරුද්දෙත් යන්න එපේ. ඊළඟ මාස ඊළඟ සමිති වාරේ කරන්නත් එපේ. එහෙනම් ඊළඟ සමිති වාරේ ආයේ මෙයාගේ කරන්නේ කවද්ද පුතේ? දෙසැම්බර්. නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. ඉතින්
ඕකේ මහ ලොකු ගණිත ගැටලු තිබ්බද? නෑ. සම්පූර්ණ මොනවද තිබ්බේ පුතේ? හිතන්න. හරි. 39 වෙනි ප්‍රශ්නය. ළමයෙකු සතියක් තුළ තම පාසලවට ප්‍රදේශයේ අවුව හා වැස්ස පැවති ආකාරය රූප සටහන් කර තිබූ අයුරු පහත දැක්වේ. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. නේද? මෙන්න වැස්ස වහිනවා, මෙන්න ඉරත් පායලා වැස්සත් වහිනවා. වැස්ස විතරයි. අවුවක් තියෙනවා, වැස්සක් තියෙනවා. වැස්ස විතරයි. අවුවක් තියෙනවා. ඉරිදා ඉර පායලා. සතියේ කාලගුණ තත්ත්වය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. හරි. මේකෙදි මොකක්ද කරන්න තියෙන්නේ අපිට? මේකේ කරන්න තියෙන්නේ අපිට ඔන්න දැන් නිරීක්ෂණයක් කරන්න තියෙන්නේ. හරි අවධානය. උත්තර තුනත් එක තමයි ආදේශ කරන්න තියෙන්නේ. උත්තර තුන බලනවා. නිගමනයක් නේ අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය. තදවැසි පැවති ඉරාවුව නොලැබුණු සතියකි. තදවැසි පැවති ඉරාවුව නොලැබුණු සතියකි. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. නේ? තදවැසි විතරයි. ඉරාවුව නොලැබුණු. මේ ඉර අවුව ඇවිල්ලා තියෙනවනේ පුතේ. අර තද ඉරක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර වැඩි දින ගණනක් ඉරාවුව නොමැතිව වැසි ලැබුණු දිනයකි. එහෙම කියන්නත් බෑනේ. මේ 1 2 ඇයි ඒ? වැඩි දැන් බලන්න වගේ අවධානය අර විදිහේ වැඩි ඉරාවුව කියපු ගමන් ඔයාලා ගණන් කරනවා ඉර තියෙන දවස් 1 2 3 4යි. වැස්ස තියෙන දවස් කියලා ඔයාලා 3යි ගණන් ගන්න. නෑ මේ ඉර පායනවා වහිනවා. ඒ කියන්නේ උදේට ඉර පායන්නේ නැති හවසට වහින්නේ නැති. එහෙමත් වෙලානේ. දෙවෙනි පිළිතුර හොඳින් වැස්ස ලැබුණු එසේම ඉර අවුවද පැවති සතියකි. හරිනේ. හොඳින් අවුවත් පායලා හොඳින් වැස්සත් ලැබුණු දිනයක්. ඉතින් නිවැරදි පිළිතුර තමයි දෙවනි පිළිතුර. හරි. ඔන්න දැන් නම් පේපරේ අපි ඉවර කරන්න යන්නේ අවසාන ප්‍රශ්නේ. පසුම්බියක රුපියල් 640ක මුදලක් මුදල් නෝට්ටු 4කින් තිබේ. ඒ ඇත්තේ බලන්නකො මේ ගණන් ඉනා යනවා. නේ? අපි ශිෂ්‍යත්වයට යන්නේ මහා ලොකු ගණන් tie අම්මෝ අමාරුයි කියලා නෑ. බලන්නකො මේ ප්‍රශ්න 40ම මේ 2018 හිතන්න තිබුණේ කටුවැඩවල උත්තරේ තිබුණා. කෙටිටම හොඳයි. කොච්චරක් කියලා මතක තියාගන්නද? හරි. පසුම්බියක රුපියල් 640ක් තියෙනවා. පසුම්බියක් කියන්නේ මේ පර්ස් එකක්. 640ක් තියෙනවා මුදල් නෝට්ටු 4 කිල්ල. එහි ඇත්තේ මේ මුදල් නෝට්ටු 4. ඔන්න අපි පිළිතුරුත් එක්ක බලමු. පිළිතුරුත් එක්ක අපි මේක ආදේශ කරමු. තුන්වෙනි පිළිතුර ගත්තොත් එහෙම අපි තුන්වෙනි පිළිතුර අපි බලමු. හරි. 511 අපිට කීයක්ද ගන්න පුළුවන්? 1යි. ඇයි ඒ? 640ක් නේ තියෙන්නේ. කීයද? 500යි. ඔන්න මුදල් නෝට්ටු මෙතන 1යි. ඊට පස්සේ 50 නෝට්ටු අපි ගමු දෙකක්. 100ක් හැදෙන්න එපේ. එතකොට 50 නෝට්ටු දෙකක් කීයද? රුපියල් 100යි. 600යි. හරි. එතකොට 20 නෝට්ටු 640 හැදෙන්න 20 නෝට්ටු කීයක්ද ගන්න පුළුවන් අපිට? තව නෝට්ටු අපිට ගන්න පුළුවන්නේ 1යි. හැබැයි අපිට තව 20 නෝට්ටු ඕනේ පුතේ කීයක්ද? දෙකක් ඕනේ. නේද? එතකොට 20 නෝට්ටු දෙකක් 40යි. එතකොට මෙතන ඔන්න 640 හැදෙනවා තමයි. හැබැයි නෝට්ටු කීයක් ඕනේද මෙතන? නෝට්ටු 5ක් ඕනේ. එතකොට තුන්වෙනි පිළිතුර අපිට ගන්න බෑ. අපි යමු එහෙනම් දෙවනි පිළිතුරට. එතකොට දෙවනි පිළිතුරේ තියෙනවා පුතේ දෙවනි පිළිතුරත් අපි ආදේශ කරගමු. 500 නෝට්ටු. කොහොමත් අපිට 500 නෝට්ටු එකයිනේ ගන්න පුළුවන් නේ පුතේ. 500 නෝට්ටු එකයි. ඊට පස්සේ 20 හරි. රුපියල් 500 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4ක් තියෙනවා. එතකොට දැන් මෙතන මුදල් නෝට්ටු එකයිනේ අපිට නෝට්ටු 4යි ගන්න පුළුවන්. එහෙනම් 500 එක නෝට්ටුවක් ගත්ත හින්දා තව 20 නෝට්ටු කීයක්ද ගන්න පුළුවන් අපිට? 3යි. නේද? ඔක්කොම නෝට්ටු 4ක් වෙන්න එපේ. එතකොට පුතේ අපිට ගන්න පුළුවන් මොනවද? තව 20 නෝට්ටු කීයක්ද? 3යි. 20 නෝට්ටු 3ක් කියන්නේ පුතේ රුපියල් 60යි. එතකොට 500යි 60යි පුතේ රුපියල් 560යි. නෝට්ටු 4යි තමයි 560යි. රයිට්. අපි ගමු පළවෙනි පිළිතුර දිහාටත් යමු. ඒකත් අපි ආදේශ කරලා බලමු. මේ දෙක නැත්තම් ඒක තමයි කියන්නේ කියලා පිළිතුර ගහන්නේ නැතුව අපි ඒකත් බලමු. 500 නෝට්ටුවක් 100 නෝට්ටුවක් හා රුපියල් 20ක් මුදල් නෝට්ටු ඇතුළත් මුදල් නෝට්ටු 4ක්. එහෙනම් අපි ගමු 500 කොහොමත් එකයිනේ ගන්න පුළුවන්නේ. 500 එකක් 500යි. 100 නෝට්ටු එකක් තියෙනවා. ඔන්න 600. 100 නෝට්ටු එකක් තියෙනවා.
හරි 600 ඔන්න අපේ ඔළුවට එනවා දැන්. හරි 100 නෝට්ටුක් ගන්න පුළුවන් කීයද එහෙනම් 1යිනේ නේද? හරි 100 නෝට්ටු 1යි. දැන් මෙතන 600ක් හැදලා ඉවරයි. 20 නෝට්ටු කීයක් ගන්න ඕනේද එහෙනම්? 20 නෝට්ටු ගන්න ඕනේ පුතේ. දෙකක් ගන්න ඕනේ. ඒතර 20 නෝට්ටු දෙකක් කීයද? 40යි. හරි. එතකොට ඔන්න 640 නම් ආවා. අපි බලමු නෝට්ටු ගාන 1 2 3යි 4යි. ඔන්න නෝට්ටු 4යි. එහෙනම් නිවැරදි පිළිතුර තමයි මොකද්ද පුතේ? පළවෙනි පිළිතුර. නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. ඉතින් ඔන්න 2018 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අපි ලකුණු 100ක් අරන් ඉවරයි. ඉතින් කෙටිටම තිබුණේ නැහැ. කරන්න තියෙන්නේ මේක තනි කරම පුතේ අපි මොකක්ද කරන්න තියෙන්නේ? කටු වැඩ කරලා තමයි මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. එහෙනම් අමතක වුණා නම් ආයෙ මුලට ගිහිල්ලා ආයෙ බලලා එන්න. ඉතින් අපි තවත් මේ වගේ පේපර් එකකින් තවත් දවසක හමු වෙමු. ශිෂ්‍යත්ව විභාගයේ මොනවාද අමාරුම? හුඟක් අය කියන පළමු සහ දෙවන පත්‍රාශිත විභාගතා මාන හා ගණිත ගැටලු ලේසියෙන්ම ඔබේ දරුවාට මතක හිටින්න රසට උගන්වන 3-4-5 ශ්‍රේණි ගණිත ගැටලු පන්තිය. සිද්ධාන්ත ප්‍රශ්න පත්‍ර මාසකට පන්ති වාර 8ක් සමග ප්‍රදීප් සූර්යාරච්චි ශිල්ප අධ්‍යාපන ආයතනය පූජාපිටිය ඇහැලගස් හින්න විමසී 076 944 42 76